ගමු අද දවසේ අපේ මාතෘකාව ජනමාධ්‍ය අද සම්පූර්ණයෙන්ම ජනමාධ්‍යත් එක්ක ඔයාලගෙන් අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න ටික අද කතා කරලා ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඔන්ලයින් එකට අදාළව. ඉතින් මේක මම තියරි ක්ලාස් එකේ කතා කරලා තියෙනවා. ඉතින් තියරි ක්ලාස් එකේ කතා කරලා අද නිකන් වැඩිදුර අමතර ඉගැන්වීමක් විදියට තමයි අද මේ ක්ලාස් එකට අදාළව ඔන්ලයින් ක්ලාස් එකේදී අද දවසේ ජනමාධ්‍ය කියන පාර්ට් එක කතා කරන්නේ. හරි. ජනමාධ්‍ය ගත්තාම දැන් මේ වෙද්දි දැන් අර අපි ඔන්ලයින් එක පටන් ගත්ත පළවෙනි දවසේත් ජනමාධ්‍ය ගැන සාකච්ඡා කරා. sannivedana වර්ගවල ජන sannivedana යටතේ. හරි. අද දවසේදී අපි මේ කතා කරන්නේ දැන් ඔයාලගේ හතරවෙනි පාඩම ගත්තාම ඔයාලා දන්නවා හතරවෙනි පාඩමේ අපිට තියෙනවා පුතේ සාම්ප්‍රදායික මාධ්‍ය ජනමාධ්‍ය සහ නවමාධ්‍ය සමාජ මාධ්‍ය මෙන්න මේ සියල්ලක් ගැනම අපිට හතරවෙනි පාඩමේදී සවිස්තරාත්මකව කතා කරන්න තියෙනවා. ඉතින් සාම්ප්‍රදායික මාධ්‍ය ගැන අපි කලින් සතියේ සාකච්ඡා කරා. තව එක ප්‍රශ්න දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මේ දෙක සාකච්ඡා කරනවා ඉදිරියේදී ඔයාලට රෙකෝඩින් එක ලැබෙයි. අද දවසේදී ජනමාධ්‍ය තමයි අද දවසේ අපේ මේන් පාර්ට් එක වෙන්නේ. ඉතින් ජනමාධ්‍ය සම්බන්ධයෙන් අපි අද දවසේදී කතා කරලා මෙතනින් රිවිෂන් කරලා මතක් කරගෙන පේපර් එකත් එක්ක සම්පූර්ණයෙන්ම වැඩේ සුපිරියටම කම්ප්ලීට් කරගමු. රයිට්. සරලවම කිව්වොත් එහෙම දැන් මේ වෙද්දි ඔයාලට මේ අමුතුවෙන් මුල ඉඳන් යන්න දෙයක් නැහැ. සරලවම කිව්වොත් එහෙම ජනමාධ්‍ය කියලා කියන්නේ ජනසන්නිවේදන ක්‍රියාදාමයක්. ජනසන්නිවේදන ක්‍රියාදාමයේ මනවින් සිද්ධ කරන්න අපිට උපයෝගී වන මෙවලම් වලට අපි කියනවා ජනමාධ්‍ය. එතකොට ප්‍රධාන වශයෙන් ජනමාධ්‍ය කියලා කිව්වහම අපි දන්නවා මේ වෙද්දී ජනමාධ්‍ය කියලා කියන්නේ ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, සංගරා, පොත්පත්. ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, සංගරා, පොත්පත්. ඔන්න ජනමාධ්‍ය. එතකොට මේවා ඔස්සේ සිදුවෙන sannivedanaya මිනිස්සු මේවත් එක්ක සම්බන්ධ වෙමින් මේවත් එක්ක බද්ධ වෙමින් සිද්ධ කරන sannivedanaya තමයි ජන sannivedanaya කියලා කියන්නේ. හරිද? එතකොට ගුවන් විදුලි, රූපවාහිනී, පුවත්පත්, සංගරා, පොත්පත් මේ දේවල් වලින් සිද්ධ වෙන sannivedanaya තමයි ජන sannivedanaya. මේ දේවල් මේ මෙවලම් වලට අපි කියනවා ජනමාධ්‍ය. එතකොට ජනමාධ්‍ය ප්‍රධාන ආකාර දෙකකට ප්‍රභේද වෙනවා. එකක් මුද්‍රිත ජනමාධ්‍ය මෙවලම්, අනිත් එක විද්‍යුත් ජනමාධ්‍ය මෙවලම්. ජනමාධ්‍ය ප්‍රධාන කොටස් දෙකයි. හරි? ජනමාධ්‍ය ප්‍රධාන කොටස් දෙකයි. ප්‍රධාන කොටස් දෙකයි. එකක් ප්‍රධාන කොටස් දෙකයි මුද්‍රිත විද්‍යුත් මේක හෙන සරලයි. ඉතින් මේක ඔයාලා දන්නවා. හරි? මුද්‍රිත කියලා කිව්වහම මෙතනට අයිති වෙන්නේ පුවත්පත්, සංගරා, පොත්පත්. පුවත්පත්, සංගරා, පොත්පත් තමයි මුද්‍රිත වලට අයිති වෙන්නේ. විද්‍යුත් කියලා කිව්වහම ප්‍රධාන වශයෙන් විද්‍යුත්. ඔයාලා දන්නවා ගුවන් විදුලිය සහ රූපවාහිනිය. ගුවන් විදුලිය ඒ වගේම රූප වාහිනිය තමයි අයිති වෙන්නේ. රයිට්. එහෙනම් සවිස්තරාත්මකව අද දවසේදී ගුවන් විදුලිය ගැන, රූපවාහිනිය ගැන, ගුවන් විදුලියට ආවේනික ලක්ෂණ මොනවද? රූපවාහිනියට ආවේනික ලක්ෂණ මොනවද? ජන sannivedanaya ගැන තියෙන නිර්වචන මොනවද? මේකේ කාර්යයන් මොන වගේද? සහ සංසන්දනාත්මක ප්‍රශ්න වලට. ඒ කියන්නේ දැන් අනිවාර්යෙන් ඔයාලගේ එක්සෑම් එකේ අහන්න පුළුවන් ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍ය අතර පවතින වෙනස්කම්. ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍ය අතර පවතින වෙනස්කම් එක්සෑම් එකේ අහන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රශ්නකට කොහොමද පිළිතුර ලියන්නේ? ඉතින් මේවා මම කතා කරලත් ඇති. නමුත් කතා කරාට මේවා අමතක කරන්නත් එපා. මේ උගන්වද්දී ඔයාලා හිතන්න එපා මේ වෙවිලා මේ ඉගෙනගත්තු දේවල්ම තමයි නැවත ඉගෙන ගන්න. නැවත මේවා නිකන් රිකැප් වෙනවා වගේ කියලා එහෙම හිතන්න එපා. මේක කොච්චර ඉගෙන ගත්තත් ආයේ හොඳටම පත්තියන් වෙනකන් නැවත ආයේ ඉගෙන ගන්න. මොකද කොච්චර ඉගෙන ගත්තත් එක්සෑම් එකේදී සාමාන්‍යයෙන් පොඩි අමතක වීම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳට සුපිරියට මනසට මේක ධාරණය කරන් තියාගන්න. මේවා කතා කරපු දේවල් අනම් මනම් කියලා එහෙම හිකින්න එපා.
ඒකයි මේ නැවතත් මේ ඔන්ලයින් වැඩපිළිවෙලක් කරා අපේ ඔන්ලයින් සම්බන්ධ වෙනම දරුවන් ප්‍රමාණයක් ඉන්නවා. යාලට රෙකෝඩින් එක තමයි යවන්නේ ගොඩාක් විදියට වෙලාවට. ඉතින් ඔයාලට ඉතින් මේක නැවත 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 රිවිෂන් කරන්න ඕන හින්දා තමයි මේ වැඩේ මෙහෙම කරගෙන යන්නේ. හරි එන්න පේපර් එකට. එන්න පේපර් එකට. පළවෙනි ප්‍රශ්නේ ජනමාධ්‍යයට සම්බන්ධ නිර්වචන දෙකක් ලියන්න. ලකුණු 4යි. ජනමාධ්‍යයට සම්බන්ධ නිර්වචන දෙකක් ලියන්න. මේක අහන්න පුළුවන් ජනමාධ්‍ය ගැන පළ වූ නිර්වචන දෙකක් ලියන්න කියලා ඔයාලගෙන් අහන්න පුළුවන්. හරිද? රයිට්. ජනමාධ්‍ය සම්බන්ධයෙන් නිර්වචන ගත්තහම ඔයාලට මම දීලා තියෙනවා තුන්වෙනි පාඩමේ sannivedana වර්ග කොටස යටතේ. sannivedana වර්ග කොටස යටතේ sannivedana වර්ගවල සම්පූර්ණම අපේ තියරි නෝට් එක මම ඔන්ලයින් දරුවන්ටත් දාලා තියෙයි. අපේ ළමයින්ට දුන්න සම්පූර්ණ තියරි නෝට් එක සවිස්තරාත්මක නෝට් එක මම ඔන්ලයින් දරුවන්ටත් දාලා ඇති. ඒක අපේ ගෲප් එකේ ටිකක් උඩට ගියාම ගන්න පුළුවන්. ඉතින් ඒක පරිශීලනය කරගන්න මම තුන්වෙනි පාඩමේ sannivedana වර්ග යටතේ ජන sannivedanaya ගැන කතා කරද්දී ජන sannivedanaya සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු ඩෙනිස් සහ ඩෙෆ්ලර්ගේ නිර්වචනය ඒ වගේම HUB ලගේ හරිද හර්බර්ට් අංගුරේට් බෝන් ලගේ නිර්වචන ඒවත් දීලා ඇති. හරිද? මෙතන අහනවා ජනමාධ්‍යයට සම්බන්ධ නිර්වචන දෙකක්. කියන්නේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් පළ වූ නිර්වචන දෙකක් අහන්නේ. හරි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව අපි දන්නවා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියලා කියන්නේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක කියලා කියන්නේ ජනමාධ්‍යයට සම්බන්ධ sannivedanayට සම්බන්ධ විතරක් නෙමෙයි ගොඩාක් දේවල් ගොඩාක් සාධකයන්ට සම්බන්ධව ගොඩාක් ප්‍රශස්ත මට්ටමේ බොහොම සාධනීය එහෙම නිර්වචන ඉදිරිපත් කරපු ඩික්ෂනරි එකක් තමයි ඔය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියලා කියන්නේ. එහෙනම් ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් එක මෙන්න මෙහෙම කියනවා. අදෘශ්‍යමානව වෙසෙන පිරිසකට කිසියම් මාධ්‍යයකින් අමතන්නේ නම් එය ජනමාධ්‍ය වේ. නිර්වචන නැති කෙනෙක් ඉන්නවා නම් ඔහොම ලියා ගන්න සරල නිර්වචනයක් තියෙන ඔක්ස්ෆර්ඩ් කියලා යටින් ලියා ගන්න. අදෘශ්‍යමානව වෙසෙන පිරිසකට කිසියම් මාධ්‍යයකින් අමතන්නේ නම් එය ජනමාධ්‍ය වේ. අදෘශ්‍යමානව වෙසෙන පිරිසකට කිසියම් මාධ්‍යයකින් අමතන්නේ නම් එය ජනමාධ්‍ය වේ. පැහැදිලිව මේ අදෘශ්‍යමාන කියන වචනය ඇතුලේ ලොකු අර්ථයක් තියෙනවා. මොකද අදෘශ්‍යමාන කියන වචනේ ගත්තාම පැහැදිලිව මේක ජනමාධ්‍යයට සම්බන්ධ වචනයක්. ජනමාධ්‍ය ක්‍රියාදාමය ඇතුලේ රූපවාහිනී මාධ්‍ය ගත්තත්, ගුවන් විදුලි ගත්තත්, පුවත්පත් ගත්තත් අපි ආමන්ත්‍රණය කරන නැත්නම් අපි තොරතුරු ලබා දෙන නැත්නම් අපි සංදේශ ලබා දෙන ඉලක්කගත ග්‍රාහකයා අපිට පේන්න ඉන්නේ නැහැ. අපිට පේන්නේ නැහැනේ දැන් ටීවී එකේ නිවුස් කියද්දී ඒ නිවුස් කියන කෙනාට නිවුස් රීඩර්ට නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් කරන වැඩසටහනක් කරන ඒ ප්‍රසන්ටර්ට හරි නැත්නම් ටෙලිනාට්‍යයක් නම් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයාට හරිද ගුවන් විදුලියක නම් ඒත් නිවේදකයාට පුවත්පතක නම් විශේෂාංග රචකයාට තමන්ගේ ග්‍රාහකයන් පිරිස පේන්නේ නැහැ. අදෘශ්‍යමානයි. එතකොට අදෘශ්‍යමානව වෙසෙන පේන්නේ නැති ග්‍රාහකයන්ට තමයි මේ ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු සංදේශ ලබා දෙන්නේ. එහෙනම් මේක සුපිරි නිර්වචනයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව අදෘශ්‍යමානව වෙසෙන පිරිසකට කිසියම් මාධ්‍යයකින් නමතන්නේ නම් එය ජනමාධ්‍ය වේ. ඔන්න පළවෙනි එක. හරි. එතක මේකත් ලියාගන්න. ජන sannivedanය සාර්ථක කර ගැනීම සඳහා ජන sannivedanය සාර්ථක කර ගැනීම සඳහා කාලය හෝ දුර අතර ජන sannivedanය සාර්ථක කර ගැනීම සඳහා කාලය හෝ දුර අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට ජන sannivedanය සාර්ථක කර ගැනීම සඳහා කාලය හෝ දුර අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට යොදනු ලබන උපාංග ජනමාධ්‍යයි.
ජනමාධ්‍යයි ඔන්න ඔය දෙක ලියා ගන්න පුළුවන් නම් කිසිම අවුලක් නැහැ. ලකුණු 4 වාට ගන්න පුළුවන්. අවුලක් නැහැ. right? හරි. හරි. එතකොට ඔයාලා දැනගන්න පුතේ මෙන්න මේ ජනමාධ්‍ය කොහොමද මේ පටන් ගත්තේ? මේ ජනමාධ්‍ය කියන දේ බිහි වෙන්න කියන්නේ මේ අදෘශ්‍යමානව වෙසෙන පිරිසකට තොරතුරු නැත්නම් සංදේශ ලබා දෙන්න මෙන්න මේ ජනමාධ්‍ය කියන දේ බිහි වෙන්න පොඩ්ඩක් බලපාපු පසුබිම අපි චුට්ටක් බෑග්ග්‍රවුන්ඩ් එක සාකච්ඡා කරලා බලන්න ඕනේ. හරිද? එතකොට දැන් මගේ ටියුට් එකේ මම මුල තියෙන ටික චුට්ටක් ඔයාලට කියවන්නම්. ඒකත් එක පොඩි අයිඩියා එකක් ගමු. මම ටියුට් එකේ ඔන්ලයින් ළමයින්ට රෙකෝඩින් එක බලන් ඉන්න ළමයින්ට මම මේක ෆොටෝස් ගහලා දාන්නම්. හරි. ජනමාධ්‍ය හැඳින්වීම යටතේ මගේ ටියුට් එකේ මෙන්න මෙහෙම තියෙනවා. යුද පුවත් වාර්තා කිරීම සඳහා තොරතුරු බෙදා හැරීමට භාවිත කළ මාධ්‍ය පසු කාලීනව ජනමාධ්‍ය ලෙස වර්ධනය විය. යුද පුවත් වාර්තා කිරීම සඳහා තොරතුරු බෙදා හැරීමට භාවිත කළ මාධ්‍ය පසු කාලීනව ජනමාධ්‍ය ලෙස වර්ධනය විය. 1922 ජෝන් රීක් සාමිවරයා 1922 ජෝන් රීක් 1922 ජෝන් රීක් සාමිවරයා විසින් යුද තොරතුරු ලබා දීමට භාවිත කළ මාධ්‍ය ජනයාව වෙනුවෙන් භාවිත කරන ලෙස ප්‍රථම වරට ප්‍රකාශ කරන ලදී. ඒ කියන්නේ මුල් කාලීනව මේ ජනමාධ්‍ය කියන දේ පුතේ යොදාගත්තේ මුල් කාලීනව යුද තොරතුරු හුවමාරු කරගන්න. දැන් අපි ඕක කතා කරේ පළවෙනි පාඩමේදී. ඕක පළවෙනි පාඩමේ අපි කතා කරේ පළවෙනි පාඩමේ sannivedanaya ආරම්භය හා විකාශය පාඩමේ අපි කතා කරා පුතේ අර sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය ශාස්ත්‍රීය වශයෙන් නැත්නම් විෂයක් විදියට ස්ථාපනය වෙන්න බලපාපු හේතු අතර මම ඔයාලට කිව්වනේ අර පළවන හා දෙවන ලෝක යුද්ධවල බලපෑම අපේ විෂය ශාස්ත්‍රීය වශයෙන් බිහි වෙන්න නැත්නම් සුපිරි සබ්ජෙක්ට් එකක් විදියට බිහි වෙන්න බලපෑව කියලා මම ඔයාලට කිව්වනේ. එතෙන්දී මම ඔයාලට කිව්වා පළවෙනි ලෝක යුද්ධ සමයේ යුද තොරතුරු හුවමාරු කරගන්නවා. ගුවන් විදුලිය කියන ජනමාධ්‍යමවලම යොදා ගන්නවා. එතකොට මුල් කාලේනෝ ජනමාධ්‍ය යොදාගත්තේ අර යුද අරමුණක් ඇතුව යුද තොරතුරු හුවමාරු කරගන්න. හරිද? ඊට පස්සේ 1922 ජෝන් රීක් සාමිවරයා තමයි කියන්නේ මේ යුද තොරතුරු හුවමාරු කරගන්න මේ යොදාගත්තු ජනමාධ්‍ය මිනිස්සුන්ට තොරතුරු ලබා දෙන්න. හරිද? පැතිරුණු පුළුල් විශාල ග්‍රාහක ශේෂ්ත්‍රයකට අදෘශ්‍යමාන ග්‍රාහක ශේෂ්ත්‍රයකට තොරතුරු ලබා දෙන්න භාවිත කරන්න කියන කාරණාව ජෝන් රික් සාමිවරයා තමයි කියන්නේ. අන්න ඒ පසුබිමත් එක්ක තමයි මේ ජනමාධ්‍ය කියන එක ලෝකේ ජනප්‍රිය වෙන්න සහ ලෝකයේ බොහොම ප්‍රබල සාධකයක් බවට පත් වෙන්නේ. රයිට්. යන්ටක් ගාලා දෙවෙනි ප්‍රශ්නෙට විල්බර් කමිටුවනේ මේ පුතේක ප්‍රින්ටින් මිස්ටේක් එකක් විල්බර් ශ්‍රාම්ට අනුව එහෙම හදාගන්න ඉතින් මං හිතන්නේ print out එක ඇති කියලා. විල්බර් ශ්‍රාම්ට අනුව ජනමාධ්‍යයේ කාර්යභාරයන් දෙකක් ලියන්න කියලා ඔන්න කියනවා. හරිද? විල්බර් ශ්‍රාම්ට අනුව ජනමාධ්‍යයේ කාර්යභාරයන් දෙකක් ලියන්න. මහාචාර්ය විල්බර් ශ්‍රාම් නූතන sannivedanයේ පීතෘවරයා. හරි? ඒ විතරක් නෙමේ තොරතුරු ගැබ්බූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇති කර ගැනීම sannivedanaya කියලා කිව්වෙත් මේ අපේ නූතන sannivedanaya පියාවන ප්‍රොෆෙසර් විල්බර් ශ්‍රාම් මහත්තයා. ඉතින් විල්බර් ශ්‍රාම් මහත්තයා තමයි මුලින්ම ලෝකයේ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය ආයතනගත කිරීමට. ඒ කියන්නේ පුතේ දැන් ලෝකයේ විෂයක් බිහි වුණාට වැඩක් නැහැ නේ මීඩියා කියලා. මීඩියා කියලා විෂයක් බිහි වුණාට වැඩක් නැහැ. මේ විෂය ලෝකේ උගන්වන්න ඕනේ. ලෝකයේ මේ විෂය ටීච් කරන්න එපේ. එහෙනම් ලෝකයේ මුලින්ම ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලය පදනම් කරගෙන මේ විෂය උගන්වන්න පුරෝගාමී වුණෙත් මේ කියන විල්බර් ශ්‍රාම් මහත්තයා. ඉතින් මෙතුමා ජනමාධ්‍ය මගින් ඉටු කළ යුතු ප්‍රධාන භූමිකා තුනක් ගැන ඔන්න අපිට අදහස් පළ කරනවා. ජනමාධ්‍ය විසින් අනිවාර්යෙන්ම මෙන්න මේ භූමිකා ඉටු කළ යුතුයි. නැත්නම් ජනමාධ්‍යෙන් මෙන්න මේ යුතුයකම් මෙන්න මේ දේවල් සිද්ධ වෙන්න ඕනේ කියලා තුනක් අපිට විල්බර් ශ්‍රාම් මහත්තයා කියනවා. අංක 1 මෙතන ලකුණු 8 ප්‍රශ්නයකට අදාළව අහන්න. එතකොට අනිවාර්යෙන් කෙටි විස්තර කිරීමක් එක්ක ලියවෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පැති භාගයකට වැඩියෙන් මම ඔයාලට කියලා තියෙනවා මේක ලියන විදිය. 1 ආරක්ෂකයෙකුගේ භූමිකාව විල්බර් ශ්‍රාම් මහත්තයා කියන්නේ. හරි? ආරක්ෂකයෙකුගේ භූමිකාව විල්බර් ශ්‍රාම්ට අනුව. හරිද? විල්බර්ට අනුව ආරක්ෂකයෙකුගේ භූමිකාව ජනමාධ්‍ය විසින් කරන්න ඕනේ. හරි?
දෙක සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. තුන ගුරුවරයෙකුගේ භූමිකාව. ආරක්ෂකයෙක්ගේ භූමිකාව, සාකච්ඡා මණ්ඩපයක භූමිකාව, ගුරුවරයෙකුගේ භූමිකාව. ගුරුවරයෙකුගේ භූමිකාව. මෙන්න මේ තුන ලොවෙත් ලස්සන්ට ලියවෙන්න ඕනේ සහ තුනෙන් දෙකක් විස්තර වෙන්න ඕනේ. ලකුණු 8 ප්‍රශ්නකට අදාළව කොහොමද පුතේ විස්තර කරන්න ඕනේ? ලකුණු 8 ප්‍රශ්නකට අදාළව සාමාන්‍යයෙන් නිකන් මේක ලියලා මේ නිකන් රූල් දෙකක් විතර මේකයි මෙහෙමයි කියලා ලිව්වහම ඒක එච්චර සක්සස් උත්තරයක් නෙවෙයි. හරිද? හොඳට මතක තියාගන්න ඔයාලා උත්තර ලියද්දි මම මේ නැවත නැවත ආයෙ කියන්නේ ඔයාගේ උත්තරේ අනිත් කෙනාගේ උත්තරයට වඩා ස්පෙෂල් කරන්න ඕනේ. නැත්නම් විශේෂ කරන්න ඕනේ. තේරුණාද මම මේ කියන එක? ඔයාගේ උත්තරේ අනිත් කෙනාගේ උත්තරයට වඩා විශේෂ කරන්න ඕනේ. හරි? ඒ විශේෂ කරන්න ඕනේ උත්තරේ තියෙන සාරවත්භාවයෙන්. එතකොට දැන් මෙතන ලකුණු 8 ප්‍රශ්නයකට අදාළව අහුවාම පැති දෙකක් විතර ලියන්නේ නැහැ. හරි? අපිට තියෙන්නේ තාම සුළු කාලයක්. ටක් ගාලා අපි ආරක්ෂකගේ භූමිකාව කියලා ලිව්වා. සාමාන්‍යයෙන් මේකට කෙටි විස්තර කිරීමක් කරා. එක්සැම්පල් එකක් දාන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. හරි? මොකද්ද මේ ආරක්ෂකයෙක්ගේ භූමිකාව කියලා කියන්නේ? ආරක්ෂකයෙක්ගේ භූමිකාව කියලා කියන්නේ ජනමාධ්‍ය මගින් සමාජය ආරක්ෂා කරගන්න ඕනේ. පැහැදිලිවම ජනමාධ්‍ය මගින් සමාජයට ආරක්ෂාවක් සපයන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ආරක්ෂකයෙක් සාමාන්‍යයෙන් මොකද්ද කරන්නේ? සිකියුරිටි කෙනෙක් කරන්නේ. ආරක්ෂා කරගන්න එකනේ. ගෙයක් බලා ගන්න ආරක්ෂකයෙක්, ඔෆිස් එකක් බලා ගන්න ආරක්ෂකයෙක් නේ. නගරයක් බලා ගන්න ආරක්ෂකයෙක් කරන්නේ සතුරු කරදර. හරිද? දූෂණ වලට නගරය ලක් වෙන්න නොදී ඒ නගරය හරි තමන්ගේ ආරක්ෂකයෙක් විදිහට වැඩ කරන ඒ සේවා ස්ථානය ආරක්ෂා කර ගැනීම, රැක බලා ගැනීම තමයි කරන්න ඕනේ. ඉතින් මෙතනදී විල්බෂාම් මහත්තයාට අනුව ජනමාධ්‍ය සමාජය වෙනුවෙන් ආරක්ෂකයෙක්ගේ භූමිකාව ඉටු කරන්න ඕනේ. ඒ කියන්නේ සමාජය ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ සමාජයේ විවිධ වංචා, දූෂණ, වැරදි ක්‍රියා, අපචාර නේ මෙන්න මේ දේවල් ගැන නිරන්තරයෙන් අනාවරණය කරන්න ඕනේ ජනමාධ්‍ය වලින්. හරි? මොනවා හරි කවුරු හරි ස්ත්‍රී දූෂණයක් කරලා තියෙනවා නම්, කවුරු හරි වනාන්තර විනාශය කරනවා නම්, කවුරු හරි මද්ද්‍රව්‍ය ජාවාරම කරනවා නම්, කවුරු හරි වෙන මොනවා හරි හොර බිස්නස් එකක් කරනවා නම්, හරි? අන්න ඔවුන්ව නීතියේ රැහන්ට හසු කරලා දෙන්න. සමාජයට ඔවුන් ගැන දැනුවත් කරන්න මෙන්න මෙහෙම වුන් ඉන්නවා බොහොම පරිස්සමින් සමාජයේ අය ජීවත් වෙන්න ඕනේ කියලා දැනුවත් කරන්න ජනමාධ්‍යයේ ලොකු වගකීමක් තියෙනවා. හරි? අර සමාජයේ සිද්ධ වෙන වැරදි දැක දැක නිකන් කටපියන් ඉන්න නෙමෙයි. මේ වැරදි පිළිබඳ සමාජයට අනාවරණය කරන්න ඕනේ. සමාජයට අනාවරණය කරාම නීතිය සුරක්ෂිත කරන පාර්ශවයන් ඒ ගැන දැනගෙන අන්න ජනමාධ්‍යයට බයයි. ජනමාධ්‍යයට බයයි ඒ වැරදි කරන ඇවුන් වැරදි කරන්න බය වෙනවා. ඔක සුපරීක්ෂණයේ යටතේත් මම කතා කරලා දෙනවා. දැන් නිකන් හිතන්න දැන් මේ දවස්වල අර ස්වර්ණවාහිනියේ ගියා එකක් දවසේ වැරද්ද කියලා. හරි දවසේ වැරද්දේදී සාමාන්‍යයෙන් මේ අර දවසේ කවුරු හරි කරන ජරා වැඩක් වැරද්දක් ඒකේ කරන්නේ පෙන්නන එක. හරි හොරෙන් කැමරා කරලා අර හිඩන් කැමරාස් දාලා ඒ කියන්නේ රහසිගත කැමරාස් දාලා ඒක කැමරා කරලා පෙන්නනවා. මේ බලන්න අද දවසේදී මේ යුවල කරන වැඩේ මෙහෙම වැඩ කරොත් නම් ඉතින් අපේ සමාජයට වැඩි කල නොගින් ඔන්න හොම කියලා හරි මාර විදියේ අර දවසේ කරන වැරද්දක් රෙකෝඩ් කරලා පෙන්නනවා. සමහර උන් පන්සල් ගාව පූස් පැටවු දාලා යන ඒවා, කුණු ගෙනල්ලා දාන ඒවා, ඔය ඔක්කොම අනාවරණය කරනවා සමාජයට. ඒතර මොකද්ද වෙන්නේ? අන්න ජනමාධ්‍යයට බය මිනිස්සු වැරදි කරන්නේ. හරි මිනිස්සු වැරදි කරන්නේ. අන්න එතකොට ජනමාධ්‍ය තුලින් සමාජයට ආරක්ෂාවක් සැලසෙනවා. තව දැන් ඔකම ගන්න පුළුවන් සතුරු කරදර. හරි මොනවා හරි ආපදා තත්වයන්. අන්න ඒ තත්වයන් පිළිබඳ සමාජය දැනුවත් කරාම අන්න ජනමාධ්‍ය ඔස්සේ සමාජයට හොඳ ආරක්ෂාවක් සැලසෙනවා. එහෙනම් ඔන්න ආරක්ෂකගේ භූමිකාව. ඊළඟට සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. හරි සාකච්ඡා මණ්ඩපයක භූමිකාව කියලා කියන්නේ පුතේ පැහැදිලිවම දැන් සමාජයේ විවිධ ගැටලු මතුවෙනවනේ. විවිධ මාතෘකා මතුවෙනවනේ. දැන් උදාහරණයක් දෙන්න නිකන් හිතන්න. දැන් පහුගිය කාලේ අපිට ඇහුණු වචනයක් තමයි IMF ණය. ඒතර IMF ණය කියන්නේ මොකක්ද කියලා සාමාන්‍යයෙන් මේ ගමේ ගොඩේ ඉන්න ගොඩාක් මිනිස්සු දන්නේ නැහැ.
IMF ණය කියන එක. ඒතොර IMF ණය කියන එක දන්නේ නැති මිනිස්සුන්ට ජනමාධ්‍ය වලින් අදාළ මහාචාර්යවරුන් ආචාර්යවරුන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයන් සම්බන්ධ කරගෙන ඒ පිළිබඳ සංවාදයක් ගොඩනගලා ජනතාවට IMF ණය වගේ තව සාධක තියෙනවා. ඒ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න ඕනේ. සාකච්ඡා මණ්ඩපයක භූමිකාව අනිවාර්යෙන් කරන්න ඕනේ. හරි සමාජයේ සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් කතිකාවතක් සාකච්ඡාවක් ගොඩනගන්න ඕනේ. එතකොට අන ජනතාවට සමාජයේ තියෙන සියලුම දේවල් සම්බන්ධයෙන් හොඳ දැනුමක් අවබෝධයක් ලැබෙනවා. දැන් මෙතන ආරක්ෂකගේ භූමිකාව පොඩ්ඩක් විස්තර කළ සාමාන්‍ය රූල් 7ක් 8ක් වගේ වෙන පොඩ්ඩක් විස්තර කළා. හරිද? පොඩි එක්සැම්පල් එකක් දාන්න බැරිද? එක්සැම්පල් එකක් දාන්න බැරිද? එක්සාම්පල් එක දාන්න පුළුවන් නේ. ස්වර්ණවාහිනියේ දවසේ වැරද්දෙන් සමාජයේ සිදුවන වැරදි ක්‍රියා සමාජගත කිරීම නිසා මිනිසුන් ජනමාධ්‍යයට බියේ වැරදි කිරීම අවම වීම. ඒ හරහා සමාජයට ආරක්ෂාවක් සැපයීම. එක්සැම්පල් එකක් දාන්න පුළුවන්. හරි? මෙතන සාකච්ඡා මණ්ඩපයක භූමිකාවෙදිත් එහෙමයි. නේ? දැන් දේශපාලන වැඩසටහන් තියෙනවා, විද්වත් වැඩසටහන් තියෙනවා. ඒ හැම දෙයකදීම කරන්නේ සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. ඊළඟට ගුරුවරයෙක්ගේ භූමිකාව ගුරුවරයෙක් කරන්න උගන්වන එකනේ. දැන් මම ගුරුවරයෙක්. මං කරන්න උගන්වන එක ටීච් කරන එක. එහෙනම් ජනමාධ්‍ය කියන්නේ ඇතැම් අවස්ථාවක ගුරුවරයෙක් වෙන්න ඕනේ. ගුරුවරයෙක් වෙන්න ඕනේ. ගුරුවරයෙක් විදියට ජනමාධ්‍ය උදව් කරන්න ඕනද නැද්ද? ජනමාධ්‍ය ගුරුවරයෙක් විදියට අනිවාර්යෙන් උදව් කරන්න ඕනේ. මේ උගන්වන්න ඕනේ. උගන්වන්න ඕනේ. හරි? උගන්වන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇත්තටම කියනවා නම් ජනමාධ්‍යෙන් කොච්චර දේවල් උගන්වනවද? නේ? දැන් අධ්‍යාපනික වැඩසටහන් ඕන තරම් යනවා. දැන් අපේ කාලේ ගියා මුතුහර වගේ වැඩසටහන්. සියලුම දේවල් ගැන උගන්වනවා. ප්‍රථම ආධාර දෙන විදිය, ලණුවක් හරියට ගැටේ දාන විදිය, හරිද? ඉනිමගක නගින විදිය, ඒ දණ්ඩක යන විදිය, ප්‍රථම ආධාර ඕන එකක්. හරි? පීනන විදිය, හරි? මේ දේවල් ගොඩාක් උගන්වනවා. ඉතින් උගන්වන්න ඕනේ සමාජයට විවිධ දේවල්. හරිද? මිනිස්සු නොදන්න දේවල් කියලා දෙන්න ඕනේ ජනමාධ්‍ය වලින්. හරිද? ටෙල් නාට්‍ය හරහාත් ඕක සිද්ධ වෙනවා. ටෙල් නාට්‍ය හරහාත් විවිධ සංස්කෘතීන් පිළිබඳ නේද? මිනිස්සුන්ට උගන්වනවා. දැන් උදාහරණයක් සුජාත දිනි, අභීත දිනි වගේ ටෙල් නාට්‍ය හරහා කොරියානු සංස්කෘතිය ගැන මිනිස්සුන්ට අවබෝධය ලබා දෙනවනේ. උගන්වනවනේ. එතකොට අන්න ඉගැන්වීමේ කාර්යය කියන්නේ ගුරුවරයෙක්ගේ භූමිකාවත් ජනමාධ්‍යෙන් වෙන්න ඕනේ. දැන් ඕක චුට්ටක් ලියලා හරිද? මෙන්න මෙහෙම ජනමාධ්‍ය ගුරුවරයෙක්ගේ භූමිකාව ඉගැන්වීමයි මේන් විල්බෂාම් අපේක්ෂා කරනුයේ ජනමාධ්‍ය තුලින් විවිධ සාධකයන් පිළිබඳ සමාජයේ මිනිසුන්ට දැනුම ලබා දීම නැත්නම් ඉගැන්වීමයි. ඉතින් ජනමාධ්‍යෙහි රූපවාහිනී මාධ්‍යෙහි ගුවන් විදුලි මාධ්‍යෙහි පුවත්පත්හි විවිධ විශේෂාංග හරහා මිනිසුන්ට දැනුම ලබා දිය හැකි. ඒ සඳහා ජනමාධ්‍ය කටයුතු කරයි. දැන් ඔහොම කියලා පොඩි විස්තර කිරීමක් කරලා පොඩි උදාහරණයක් දාන්න බැරිද? දොරමඩලාව තුලින් මිනිස්සුන්ට මෙන්න මේ දේවල් උගන්වනවා. හරි? මුතුහර වැඩසටහන තුලින් මිනිස්සුන්ට මෙන්න මේ දේවල් උගන්වනවා. එහෙම කියලා එක්සැම්පල් එකකුත් දාන්න. එතකොට වැඩේ ගොඩ. හරි? එහෙනම් දෙකක් විස්තර වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් දෙකේම විස්තර කිරීම අර මහලුකු පැති ගණක් යන්න ඕනේ. පැති භාගයට වඩා ටිකක් තිබ්බනම් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ලකුණු වට ගන්න පුළුවන්. right. ඔතනදී ඔහොම ලියා ගන්න පුතේ හැරල්ඩි ලැස්වේල්ට අනුව ජනමාධ්‍යේ කාර්යය. දැන් මෙතන මේ අපි කතා කරේ විල්බර්ෂාම්ට අනුව ජනමාධ්‍යේ කාර්යනේ. විල්බර්ෂාම්ට අනුව ජනමාධ්‍යේ කාර්යනේ කතා කරේ. හැරල්ඩි ලැස්වේල්ට අනුව ජනමාධ්‍යේ කාර්යය. ලියාගන්න. ලියාගන්න ටියුට් එකේ තියෙනවා. ටියුට් එකේ නැති කවුරු හරි ඉන්නවා ලියාගන්න. සුපරීක්ෂණය ප්‍රවෘත්ති ලෝ පුරා බෙදා හැරීම ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩගැන්වීමේ හැකියාව. සුපරීක්ෂණය ප්‍රවෘත්ති ලෝ පුරා බෙදා හැරීම ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩගැස්වීමේ හැකියාව. සුපරීක්ෂණය ප්‍රවෘත්ති ලෝ පුරා බෙදා හැරීම ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩගැස්වීමේ හැකියාව. අන්න හැරල්ඩි ලැස්වේල් කියන දේශපාලන විද්‍යා මහාචාර්යවරයාට අනුව ජනමාධ්‍යයේ කාර්යභාරය. ඔය දෙක හොඳට පාඩම් කරගන්න ඕනේ. හරි? MCQ අහන්නත් පුළුවන්. අර ABCD ගලපන්න වගේ අහන්න පුළුවන්. නැත්නම් අහන්න පුළුවන් හැරල්ඩි ලැස්වේල්ගේ කාර්යභාරයන් පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. විල්බර්ෂාම්ගේ කාර්යභාරය පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. එහෙම අහන්න පුළුවන්. එතකොට මයින්ඩ් එකේ මීටරේ තියෙන්න ඕනේ මෙන්න විල්බර්ෂාම්ගේ ජනමාධ්‍ය සම්බන්ධ කාර්යභාරයන් මෙන්න ලැස්වේල්ගේ කාර්යභාරයන්. ඔක හොඳට මයින්ඩ් එකේ තියෙන්න ඕනේ. හරි? රයිට්. එන්න තුන්වෙනි ප්‍රශ්නෙට. එන්න තුන්වෙනි ප්‍රශ්නේ. දැන් පේපර් එක. ජනමාධ්‍යේ කාර්යභාරය කරුණු තුනකින් විස්තර කරන්න. ජනමාධ්‍යේ කාර්යභාරය කරුණු තුනකින් විස්තර කරන්න.
මේ අහන්නේ ජනමාධ්‍යයේ කාර්යභාරය. හරිද? මේ අහන්නේ ජනමාධ්‍යයේ කාර්යභාරය. දැන් මම මේක තියරි ක්ලාස් එකේ නම් වගු ගහලා ලස්සනට දීලා තියෙනවා. හරි වගු ගහලා ලස්සනට වෙන් කරලා දීලා තියෙනවා. එකපාර පාඩම් කරන්නත් එපා. දවසකට මේන් එකක් පාඩම් කරගන්න කියලා දීලා තියෙනවා. පුතේ දැන් ඇත්තටම කියනවා නම් මම ටක් ගාලා මෙන්න මෙතනින් මේ දේ චුට්ටක් කරගෙන යන්න ඕනේ. ජනමාධ්‍යයේ කාර්යභාරය, ජනමාධ්‍යයේ ප්‍රයෝජන, ඒ වගේම ජනමාධ්‍යයේ මූලික ලක්ෂණ කියලා ඔහොම තුනක් තියෙනවා. හරිද? චුට්ටක් අප් බලමු මේ තුන පුළුවන්ද කියලා. මේ තුන පුළුවන්ද කියලා බලමු. ඔහොම පෑනක් තියෙනවා නම් පෑන ගන්න. හොඳ ළමයි වගේ පෑන ගන්න. පෑන අරන් ටක් ගාලා නිකන් කටු කොලයක හරි කමක් නැහැ. හොඳ කොලයක් තියෙනවා නම් එහෙම හරි කමක් නැහැ. ටක් ගාලා තුනකට වෙන් කරගන්න. ටක් ගාලා මේව තුනක් ගහගන්න. වගු තුනක් ගහගන්න. කියන්නේ වගුව තුනකට බෙදාගන්න. ටක් ගාලා වගුව තුනකට බෙදාගන්න. ටක් ගාලා අවංකව මේ වැඩේ කරන්න ටියුට් එක බලන්න යන්න එපා. බලමු ඔයාලට පුළුවන්ද කොහොමද කියලා බලමු. මෙන්න මෙහෙම තුනකට දාගන්න. හරි. තුනකට දාගෙන මෙතන ලියන්න ජනමාධ්‍යයේ මූලික ලක්ෂණ. ඔය ජන sannivedanaya මූලික ලක්ෂණ කිව්වහමත් ඉතින් මේක තමයි හොඳේ. ජනමාධ්‍යයේ මූලික ලක්ෂණ. ඊළඟට ජනමාධ්‍යයේ කාර්යයන්. sannivedana කාර්යයන් නෙමෙයි. හොඳේ sannivedana කාර්යයන් වෙනම. sannivedana කාර්යයන් කොහොම වුණා? තොරතුරු සම්පාදනය, උපදේශ සම්පාදනය හෙවත් අධ්‍යාපන කාර්ය, පෙළඹවීම, විනෝදාස්වාදය. අන්න sannivedanaya කාර්යයන්. මේ අහන්නේ මොකද්ද? මේ අහන්නේ ජනමාධ්‍යයේ කාර්යයන්. ජනමාධ්‍යයේ කාර්යයන් ඊළඟට ජනමාධ්‍යයේ ප්‍රයෝජන කියලා ගන්නත් පුළුවන්. ජනමාධ්‍යයේ ප්‍රයෝජන. ප්‍රයෝජන. ජනමාධ්‍යයේ ප්‍රයෝජන. හරිද? මූලික ලක්ෂණ කාර්යයන් ප්‍රයෝජන. ලක්ෂණ කාර්යයන් ප්‍රයෝජන. ටක් ගාලා ලියමු බලන්න ඔහොම. ඔහොම ටක් ගාලා ලියන්න. පොඩ්ඩක් ටයිම් එක ගියාට කමක් නැහැ විනාඩි 5ක් 10ක්. ඔහොම ටක් ගාලා ලියන්න පුතේ හොඳ ළමයි වගේ. ටක් ගාලා ලියන්න. ටක් ගාලා ලියන්න. ජනමාධ්‍යයේ කාර්යභාරය. හරිද? මෙතනට දාන්න අනිවාර්යෙන්. දැන් අනිවාර්යෙන් අහන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. මේ ජනමාධ්‍යයේ කාර්යභාරය දක්වා තියෙන්නේ මොන කෘතියේද? Many voices one world. මොකද්ද? Many voices one world. Many voices one world. හරි. ඒකත් මම මෙතනින් දානවා හොඳේ. Many voices one world. Many voices one world කෘතියේ ජනමාධ්‍යයේ කාර්යභාරය දක්වනවා. right. ටක් ගාලා අපි ඒක ලියමු. මෙන්න ජනමාධ්‍යයේ කාර්යභාරය ඔයාලා දන්නවා. සුපරීක්ෂණය, අර්ථකථනය, සහ සම්බන්ධය, සමාජානු යෝජනය. මෙන්න ජනමාධ්‍යයේ මේ කාර්යභාරය. හොඳේ කාර්යභාරය. මේ ඔක්කොම එකපාර පාඩම් කරන්න යන්න එපා. එහෙම පාඩම් කරන්න බෑ. එහෙම උනොත් ට්‍රැක් පයින්නවා. මුලින්ම ජනමාධ්‍යයේ කාර්යභාරය ටික නිකන් එක දවසක වගේ පාඩම් කරගන්න. මේවා නෝට්ස් තියෙනවා. හරි. නෝට් තියෙනවා. කවුරුන් නෝට්ස් නැති ළමෙක් ඉන්නවනම් මගෙන් ඉල්ල ගන්න වහම කියන්නේ මම මේ හැම එකකටම අදාළව නෝට්ස් දෙනවා. හරි. සුපරීක්ෂණය කියන්නේ මොකද්ද? අර්ථකථනය කියන්නේ මොකද්ද? සහ සම්බන්ධය කියන්නේ මොකක්ද? සමාජානුයෝජනය කියන්නේ මොකක්ද කියලා මම තියරි ක්ලාස් එකේ A to Z කතා කරලා දෙයි. හරි. නෝට්ස් තියෙනවා අපේ ළමයි ගාව. හරි. මේක මෙහෙම ඔන්න ජනමාධ්‍යයේ කාර්යයන් many voices one world කෘතියට අනුව. හරි.
ඊළඟට ජනමාධ්‍ය ප්‍රයෝජන. හරිද? ජනමාධ්‍ය ප්‍රයෝජනය. ප්‍රජානනය. අපසරණය. සමාජ උපයෝගීතාවය. නිෂ්කර්ෂණය. නිෂ්කර්ෂණය. වෙන් කිරීම කියලා දාන්නත් පුළුවන්. කාර්යයන්ගෙන් වෙන් කිරීම. හරි? මෙන්න ප්‍රයෝජන සෙට් එක. මූලික ලක්ෂණ ඉතින් දන්නවා. මූලික ලක්ෂණ මම එදා තුන්වෙනි පාඩමේදීත් කතා කරා. අර පළවෙනි මගේ වීඩියෝ එකෙත් ඇති. මොනවාද? ජනමාධ්‍ය මූලික ලක්ෂණ, ජන සංනිවේදනයේ මූලික ලක්ෂණ කියන්නේත් ඕවා මොනවාද? බහුවිධ දොරටු පාලකයන් ඉන්නවා. හරිද? සංකීර්ණ ආයතනික ව්‍යුහයක් තියෙනවා. හරිද? ඊළාට ග්‍රාහක ශේෂ්ත්‍රයේ පැතිරුණු හා පුළුල් ස්වභාවයෙන් යුක්තයි. හරිද? කොහොම තියෙනවනේ. කොහොම තියෙනවා. ගන්න පුළුවන්. හරි? මෙතන උද්දා ගන්න බහුවිධ දොරටු පාලකයන් ඉන්නවා. ග්‍රාහක ශේෂ්ත්‍රයේ පැතිරුණු හා පුළුල් ස්වභාවයෙන් යුක්තයි. සංවිධානාත්මක ආයතන ව්‍යුහය. සංවිධානාත්මක ආයතන ව්‍යුහය දාන්න පුළුවන්. හරි? ඊළාට සංකීර්ණ තාක්ෂණයකින් යුක්තයි. ඒව දාන්න පුළුවන් ජනමාධ්‍යවල මූලික ලක්ෂණ වලට. හොඳේ? හරිද? තව දාන්න පුළුවන් වෘත්තීය මට්ටමේ sannivedakayan සිටීම. වෘත්තීය මට්ටමේ sannivedakayan සිටීම. ඕවා දාන්න පුළුවන්. හරි වගුව කම්ප්ලීට් කරගන්න. මේක මේ තනියෙන් යන්න ඕන ඉතින් කියන්නේ මේ බල්ලා ලියලා වැඩක් නැහැ. තමන්ගේ මයින්ඩ් එකත් එක්ක තමන්ගේ මනසත් එක්ක පොඩක් බලන්න මේවා මතකද දැන් එක්සෑම් එකට මාස 5යිනේ තියෙන්නේ. මාස 5යි. එතකොට මේවා මතක නැත්තම් ඒ කියන්නේ වා අනිවාර්යෙන් තව සෑහෙන උනන්දු විය යුතුයි. කියන්නේ පාඩම් කරන්න ඕනේ අනිවාර්යෙන්. මාස 5යි තියෙන්නේ. මේවා මතක තියෙන්න ඕනේ. මොකද තව අපිට කතා කරන්න දේවල් තියෙනවා. හරි. කතා කරන්න දේවල් තියෙනවා. දැන් හෙට අනිද්දා මම අට මේ අපේ මම පටන් ගන්නවා දැන් හෙට අනිද්දා නිර්මාණාත්මක sannivedanaya සාමාන්‍යයෙන් රිවිෂන් එකේ යන ගමන් අර අමතර තියරි ක්ලාස් එකට අදාළව මම පටන් ගන්නවා පාඩම මාධ්‍ය නියාමනය පාඩම. මාධ්‍ය නියාමනය පාඩම. ඉතින් ඒවයි එහෙම විෂය කරුණු තියෙනවා. දැන් ඒවත් පාඩම් කරන්න එපේ. ඒ නිසා මේවා දැන් පාඩම් කරලා ආයේ ලස්සන්ට මනසේ කුණක කම්ප්ලීට්ලි තැම්පත් වෙලා තියෙන්න ඕනේ දැන්. හරි? ඔන්ලයින් ළමයිනුත් හොඳට අහගන්න. හරි රෙකෝඩින් බැලුවා වගේ නෙමෙයි අනිත් වෙලාවේ හොඳට අපි මම ගෲප් වලට දාන්නම් තියරි නෝට්ස් ඒ හොඳට බලා ගන්න. හරි හොඳට පාඩම් කරගෙන දැන් 1 2 3 4 5 6 හරි සංවර්ධන sannivedanaye මම තියරි එකේ කළා තියෙන්නේ. ඒ කරපු පාඩම් ටික දැන් ඉතින් මීටර වල තියෙන්න ඕනේ. දැන් ඒ ටිකක් මීටර නැත්නම් අනිත් ටික කරන්නත් ඕනේ. පාර ට්‍රැක් පානවා අන්තිම මාස දෙකේ විතර. ඉතින් එහෙම බෑ. දැන් කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ වැට් ටික. හරි? හරි. සුපරීක්ෂණය අර්ථකථනය සහ සම්බන්ධය සමාජානුයෝජනය. මේක පොඩ්ඩක් කොහොමද තියන්න පුතේ? මේක කොහොමද තියන්නේ? හරි? හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට එමු. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ 4ක් විස්තර කරන්න. රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ මෙන්න සුපිරිම විභාග අනුමානයක් අනිවාර්යෙන් එක්සෑම් එකේ අහන්න පුළුවන් ලොවෙත්. හරි? රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ. රූපවාහිනිය හොයාගන්නේ ජෝන් ලොගී බෙයාඩ්. රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ. හරි? මේ මොකද්ද ළමයි රූපවාහිනිය කියලා කියන්නේ? රූපවාහිනිය. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා ටෙලිවිෂන්. හරි? ටෙලිවිෂන් කියලා ඉංග්‍රීසි වලින් කියනවා. මොකද්ද මේ රූපවාහිනිය කියලා කියන්නේ? ළමයි රූපවාහිනිය කියලා කියන්නේ රූප වාහිනී. රූප කියන කෑල්ල චුට්ටක් ඩිලීට් කරලා ඔතනට දාන්නකො රුධිර කියලා. රුධිර වාහිනී. දැන් රුධිර වාහිනී කියන්නේ මොකද්ද? රුධිර වාහිනී කියලා කියන්නේ අපේ ශරීරයේ රුධිරය. රුධිර වාහිනී. රුධිරය මේ තැනින් තැන හැමතැනම ගමන් කරන හැමතැනම රුධිරය අරන් යන එකට අපි කියනවා රුධිර වාහිනී. එහෙනම් රූප වාහිනී කියලා කියන්නේ රූප වාහිනී කියලා කියන්නේ රූපය එක තැනකින් තවත් තැනකට අරන් යනවා. රූපය විෂුවල් එක තැනකින් තවත් තැනකට අරන් යන එකට අපි කියනවා රූප වාහිනිය. හරිද? එතකොට
මගේ තීරේ නෝට් එක මම එවන්නම් ගෲප් වලට දාන්නම් ඔන්ලයින් ළමයින්ට. රූපවාහිනිය සම්බන්ධයෙන් හැඳින්වීමක් තියෙනවා. වර්තමානයේ ලෝකයේ ජනප්‍රිය වනුයේ රූපවාහිනියයි මේ වනාහි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. ශ්‍රව්‍ය දෘශ්‍ය ඒ කියන්නේ ඇසීම සහ පෙනීම. හරිද? ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වන අතර රූපයද භාවිතා කරමින් මනස කෙරෙහි ආකර්ශනීය බලපෑමක් කරනු ලබයි. ලෝකයේ ප්‍රබලතම ජනමාධ්‍ය වන මෙය ලෝකයේ පුරා විවිධාකාරයේ ආර්ථික සමාජීය දේශපාලන ප්‍රවණතා නිර්මාණය කිරීමට සමත් වෙයි. 1926 දී තමයි මේක ජෝන් ලොගී බෑඩ් විසින් සොයාගන්නේ. මේක වැඩිපුර ජනප්‍රිය වෙන්නේ 1940 දශකයේ අගභාගයේ කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. අර මං කිව්වනේ අර පළවෙනි පාඩම ගන්නදී මං කිව්වේ දෙවන ලෝක යුද්ධයෙන් පීඩාවට පත් වුණු මිනිස්සුන්ගේ මානසික තත්වය නගා සිටුවීමට, ඒ මිනිස්සුන්ගේ මනසට පොඩි රිලැක්ස් එකක් දෙන්න, මානසික සුවතාවයක් ලබා දෙන්න රූපවාහිනී මාධ්‍ය යොදාගත්තා. දෙවන ලෝක යුද්ධයෙන් සෑහෙන මිනිස්සුන්ගේ ජීවිත හිමි වුණා. සෑහෙන මිනිස්සු එකෙන් පස්සේ ගොඩාක් ලොකු හිත් වේදනා වලින් හිටියේ. අන්නේ හිත් වේදනා වලින් පෙලිච්ච මිනිස්සුන්ගේ හිත් වේදනාව පොඩි වෙලාවකට හරි අමතක කරන්න ජනමාධ්‍ය විද්‍යුත් මෙවලමක් විදියට රූපවාහිනී යොදාගත්තා. මෙන්න මේකත් එක්ක තමයි ලෝකයේ රූපවාහිනී මාධ්‍ය වඩාත් ප්‍රචලිත වෙන්නේ, ප්‍රබල වෙන්නේ. රයිට්. අපේ ප්‍රශ්නේ රූපවාහිනී මාධ්‍යයේ මූලික ලක්ෂණ. රයිට්. මේ ලක්ෂණ ටික මෙහෙම ලියා ගන්න පුතේ. ඔයාලා ලියලා නැත්නම් මෙන්න ලක්ෂණ ටික රූපවාහිනී මාධ්‍යයේ මම highlight කරපු ටික ඔයාලට දෙන්නම්. හරි? හරි. එක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. එක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. අපි හතරක් කතා කරමු. හතරවෙනි අහන්නේ. ඊළඟට පෞද්ගලික ගෘහස්ත සමීපතාවයකින් යුක්තයි. ආකර්ශනීය මාධ්‍යයකි. සංකීර්ණ තාක්ෂණයක් සහිතයි. හරිද? මම ඒ හතර ලියන්නම් පුතේ. මෙන්න හතර. එක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. මම ටක් ගාලා මේ ටික පැහැදිලි කරලා දෙන්නම්. හරිද? දෙක පෞද්ගලික හා ගෘහස්ත සමීපතාවයකින් යුතුය. තුන ආකර්ශනීය. ආකර්ශනීය. අපි මේකට කියනවා පුතේ වශීකృత කියලාත්. හරි? වශීකృత කිව්වොත් මේක වැරදි නෑ. වශීකృత මාධ්‍යයකි. රයිට්. හතර සංකීර්ණ තාක්ෂණයකින් යුක්තයි. තව දාන්න පුළුවන් විධිමත් ආයතන ව්‍යුහයකින් සමන්විත වීම, ඒවත් දාන්න පුළුවන්. හරි? සංකීර්ණ තාක්ෂණය කියන්නේ හෙවි ටෙක්නොලොජි එකක් තියෙන්නේ. සංකීර්ණ තාක්ෂණයකින් යුක්තයි. එක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. දෙක පෞද්ගලික හා ගෘහස්ත සමීපතාවයකින් යුතුය. ආකර්ශනීය ඒ කියන්නේ වශීකృత මාධ්‍යයකි. සංකීර්ණ තාක්ෂණයකින් යුක්තයි. පුතේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් කියලා කියන්නේ හඬ මෙන්ම ඇහෙනවා වගේම පේනවා, දකින්න පුළුවන්. පට්ට සරලයිනේ. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්. කියන්නේ හඬ ඇහෙනවා වගේම දෘශ්‍යයි කියන්නේ පේනවා. ගුවන් විදුලිය ගත්තාම ගුවන් විදුලිය කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක්. ඇසීම පමණයි. රූපවාහිනිය කියලා කියන්නේ හඬ මෙන්ම රූපයේද වැදගත්. ඒ කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය. දැන් උදාහරණයක් විදියට දැන් අපිට කුස්සියේ ඉඳගෙන ටීවී බලන්න පුළුවන්. ටීවී බලන්න නෙමෙයි ඒකට අපි ටීවී අහනවා. හරි? කුස්සියේ ඉඳන් දැන් අපේ අම්මලා එහෙම දැන් අටේ ටෙල් නාට්‍ය බලනවා. සමහරවල් උයන ගම. හරිද? උයන ගමන් අටේ ටෙල් නාට්‍ය බලනවා. උලක් නැහැ. හැබැයි එතකොට ඒක එච්චර ෆීල් වෙන්නේ නැහැ.
රූපවාහිනියෙන් ඵලදායී ඵල නෙලා ගන්න නම් රූපවාහිනියත් එක්ක සුපිරියටම සමීප වෙන්න නම් අපි හඬ අහන්නත් ඕනේ, රූපය බලන්නත් ඕනේ. එතකොට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් හඬ මෙන්ම රූපයද වැදගත්. හරි? දැන් මේ ප්‍රශ්නට පිළිතුර ගොඩනගද්දී පළවෙනි දේ ලකුණු 16 ප්‍රශ්නකට තමයි අහලා තියෙන්නේ. ලකුණු 16 ප්‍රශ්නකට අදාළව හැඳින්වීම ඔයා දාන්න ඕනේ. හරිද? හැඳින්වීම ඔයා දාන්න ඕනේ. ඒතොර හැඳින්වීමක් දාද්දී හොඳට මතක තියාගන්න හැඳින්වීම පිටු භාගයක් විතර දාන්නේ නැහැ. රූල් 2යි 3යි චූටි සිම්පල් හැඳින්වීමක් දාන්න. right? හැඳින්වීමෙන් කෙලින්ම ප්‍රශ්නට එන්ටර් වෙන්න. ඒක තමයි ලියන නිවැරදි ක්‍රමය. එතකොට මෙතන කෙලින්ම ඔයාලට පුළුවන් රූපවාහිනී මාධ්‍ය ගැන හඳුන්වන්න. මෙන්න මෙහෙම 1926 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බෑඩ් නම් ඉංජිනේරුවා විසින් සොයාගත් රූපවාහිනී මාධ්‍ය වඩාත් ලෝකයේ ප්‍රචලිත වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේදීය. අද වන විට රූපවාහිනී තාම ජනප්‍රිය මාධ්‍යයක් වන අතර මෙහි මූලික ලක්ෂණ පහත අයුරෙන් හඳුනාගත හැකිය. හරි? ඔන්න ලියන්න පළවෙනි ලක්ෂණය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. විස්තර කරන්න බැරිද? ශ්‍රව්‍ය යනු හඬ පදනම් කර ගැනීමයි. දෘශ්‍ය යනු රූපය පදනම් කර ගැනීමයි. නැත්නම් දැකීම ඔස්සේ සිදුවේ. එසේනම් හඬ සහ රූපය පදනම් කරගෙන සිදුවන sannivedanayak මෙහිදී සිදුවේ. ඇසීම මෙන්ම පෙනීමද මෙහිදී වැදගත්ය. හරිද? ඊළඟට ඕන දාන්න පුළුවන් රූපවාහිනී යන පදයේ අර්ථය ගත් විට රූපය තනින් තැනට ගෙන යාම අර්ථවත් වේ. ඉතින් එහෙම කියලා දාලා මේක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් කියලා පොඩි විස්තර කිරීමක් ගන්න බැරිද? ගන්න පුළුවන්. ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක ඕකේ. දෙවෙනි එක පෞද්ගලික හා ගෘහස්ත සමීපතාවයකින් යුක්තයි. පෞද්ගලිකයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේක මේ සාමාන්‍ය රූපවාහිනිය පොදු තැන්වල නැහැනේ. හරි පොදු තැන්වල තියෙනවා. ඔය කඩවල් වල නම්මනම් එහෙම තියෙනවා තමයි. නමුත් මේක මේ පෞද්ගලිකයි කියන්නේ ඊතර මිනිස්සු ටික විතරයිනේ මේක පාවිච්චි කරන්නේ. හරි? සහ මේක ගෘහස්ත සමීපතාවයකින් යුක්තයි. ගෘහස්ත සමීපතාවයකින් මේක යුක්තයි. එතකොට දැන් ටීවී එක තියෙන්නේ අනිවාර්යෙන් ගෘහස්තවනේ. ටීවී එක එළිය නෙමෙයිනේ තියෙන්නේ. දැන් ගුවන් විදුලිය ගත්තාම අපිට ඕන තැනකට ජංගමව අරන් යන්න පුළුවන් ඕනම තැනකට. ටීවී එක එහෙම අරන් යන්න බෑ. ටීවී එක තියෙන්න ඕනේ ගෙදර. ගෙදර සාලේ තමයි ටීවී එක තියෙන්නේ. එතකොට මේක ගෘහස්තව තියෙන ගෘහ උපකරණයක්. ගෘහස්තව තියෙන මේක ගෘහ උපකරණයක්. වෙන මුකුත් නෙමෙයි. ගෙදර සෝෆා එකක් තියෙනවා. ගෙදර පුටු කීපයක් තියෙනවා. ගෙදර මේසයක් තියෙනවා. ටීවී එකක් නැත්නම් ගෙදර හරි පාළුයි. ඒක ඇත්තට සෙට් වෙන්නේ නැහැ. හරි? ඒ නිසා මෙතන ගෘහස්ත සමීපතාවයක් තියෙනවා. ගෘහස්තව භාවිත කරන උපකරණයක් මෙවලමක් විදියට මේක පාවිච්චි කරනවා. පෞද්ගලික හා ගෘහස්ත සමීපතාවයකින් යුක්තයි. ටීවී එක තියෙන ගෙදර. හරි? ඊළඟට පුතේ මෙන්න මේක අනිවාර්යෙන් ලස්සන්ට වාට උදාහරණ සහිතව සුපිරියට පේපර් එක බලන ගුරුවරයාගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් වෙන විදියට වාට මේක විස්තර කරන්න පුළුවන් ආකර්ෂණීය වශීකృత මාධ්‍යයක් කියන කතාව. ආකර්ෂණීය වශීකృత මාධ්‍යයක් කියන කතාව වාට කිසිම අවුලක් නැතුව සුපිරියට විස්තර කරන්න පුළුවන්. ඇත්තටම රූපවාහිනිය බං ආකර්ෂණීයයිනේ. නේ? රූපවාහිනී මාධ්‍ය දවසින් දවස ඊයේ තිබ්බ විදිය නෙමෙයි අද තියෙන විදිය නෙමෙයි හෙට දවසින් දවස අප්ඩේට් වෙනවා. නිර්මාණාත්මක sannivedanaya උපරිමයි රූපවාහිනී මාධ්‍ය ඇතුලේ. හරිද? එතකොට ආකර්ෂණීයයි වශීකృతයි. හරිද? ටීවී එක බැලුවොත් අනිවාර්යෙන් යාව මෙහෙම අල්ල ගන්නවා ටීවී එකට. ඒක තමයි ටීවී එකේ තියෙන විශේෂතම මූලික ලක්ෂණය. ආකර්ෂණීය මාධ්‍යයක්. හරිද? හරිම ලස්සනයි මේකේ වැඩසටහන් ගත්තත් මේකේ ටෙලි නාට්‍ය ගත්තත් මේකේ ප්‍රවෘත්ති ගත්තත් මේකේ යන ගීත මියුසික් වීඩියෝ ගත්තත් මේ හැම දෙයක් තුලම තියෙනවා ආකර්ෂණීය භාවයක්. හරිද? ආකර්ෂණීයයි ලස්සන ඇඳුම් ලස්සන දර්ශනතල ලස්සන කැමරා ඇන්ගල්ස් නේ මෙන්න මෙහෙම ආකර්ෂණීය සහ වශීකృత මාධ්‍යයක්. පැහැදිලිද? හරිද? වෙලෙන් දැන්වීම නේ වෙලෙන් දැන්වීම කියලා කියන්නේ රූපවාහිනී මාධ්‍යයේ සෑහෙන ලොකු මැච් එකක් ගහනවා. ලොකු ප්‍රධාන වගකීමක් දරන දෙයක් තමයි වෙලෙන් දැන්වීම කියලා කියන්නේ. ඒතකොට මේ හැම වෙලෙන් දැන්වීමක්ම ආකර්ෂණීයයි. හරි? ලස්සන රංගන ශිල්පීන් භාවිත කරනවා. ලස්සන සංගීතයන්, ඇඳුම් පැනඳුම්, දර්ශනතල මෙන්න මේ දේවල් පාවිච්චි කරලා ගෙදර ඉඳන් ටීවී බලන ආදරණීය අපේ ග්‍රාහක ප්‍රජාව නතු කරගන්න. මෙහෙම අල්ලගන්න හෙන ට්‍රයි එකක් දෙනවා. එන ආකර්ෂණීය මාධ්‍යයක්. ආකර්ෂණීය මාධ්‍යයක් කියලා කියන්නේ ග්‍රාහකයාව රූපවාහිනියට ඇඳ බැඳ තබා ගන්න
රූපවාහිනිය තුල තියෙන ටෙලිනාට්‍ය චිත්‍රපටි වෙළඳැන්වීම් ගීත රූප රචනා ප්‍රවෘත්ති මේ දේවල් අනිවාර්යෙන් කටයුතු කරනවා. එතෙන්දී ලස්සන ලස්සන සංගීතය භාවිතා කරනවා. ලස්සන ලස්සන රංගන ශිල්පීන්, නිරූපණ ශිල්පීන්, දර්ශන තල, එතනින් එහාට ඇඳුම් පැළඳුම්, ලස්සන ලස්සන තාක්ෂණයනේ හොඳ කැමරාස් පාවිච්චි කරනවා, හොඳ ලයිටින් පාවිච්චි කරනවා රූපවාහිනී මාධ්‍යය තුලේ. අන්න ඒ දේවල් වලින් තමයි මේක බොහොම ආකර්ශනීය මාධ්‍යයක් බවට පත් කරගෙන තියෙන්නේ. හරිද? ඉතින් ගුවන්විදුලි මාධ්‍ය එහෙම ආකර්ශනීය නෑ ලොකුවට. يعني වැදගත් නමුත් ආකර්ශනීය නෑ මේක තරම්. මේක බැලුවොත් ඇස් රැවටෙනවා. මායාවකට අහු වෙනවා. එහෙම සීන් එකක් තමයි මේකේ තියෙන්නේ. ආකර්ශනීය කියන්නේ වශීකృత මාධ්‍යයක් කියලා ගන්න පුළුවන්. හරි. ඊළඟට සංකීර්ණ තාක්ෂණයකින් යුක්තයි. සංකීර්ණ තාක්ෂණයකින් යුක්තයි. හරියට හරිනේ. සංකීර්ණ තාක්ෂණයකින් යුක්තයි. දැන් මාත් එක්ක ජාතික රූපවාහිනියේ ගිය අය හරිද? දැන් අපේ 26 සෙට් අපේ බහුතරයක් ගියානේ ජාතික රූපවාහිනිය. එතකොට ජාතික රූපවාහිනියේ ගියා නම් ඔයාට අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන් මොකද්ද? මේකේ තියෙන සංකීර්ණ තාක්ෂණය. මේක මේ සෙල්ලම් වැඩක් නෙමෙයි රූපවාහිනී මාධ්‍ය කියලා කියන්නේ. නිකන් දැන් මෙතන මේ ඔන්ලයින් ක්ලාස් එකේ තියෙන මේක කැමරාවයි. හරි? එක කැමරා එකයි. හැබැයි රූපවාහිනී මාධ්‍යයක මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී ඔයාලා අනිවාර්යෙන් දකින්න නැති ජාතික රූපවාහිනියෙම ඒක කොච්චර හෙවි ටෙක්නොලොජි එකක්, කොච්චර ලොකු තාක්ෂණයකින් යුක්ත දෙයක්ද කියන කාරණාව. ලයිට් සෙටප් එකක් තියෙනවා ළමයි හිතා ගන්න බැරි. ඒ කියන්නේ අපිට පුදුමයිනේ යකෝ මේ දැන් ඔයාලට පුදුම වෙන්නේ නැති. ඔයාලා ගොඩාක් අය පළවෙනි වතාවට නෙවෙයි ගියේ පුදුම වෙන්නේ නැති යකෝ මේ මෙහෙම ලයිට් සෙටප් එකක් තියෙනවද කියන කාරණාව. හරි? කැමරා මල්ටි කැමරා සිස්ටම් එකක් තියෙන්නේ. මල්ටි කැමරා සිස්ටම් එකක් කියන්නේ එක කැමරාවක් නෙමෙයි. කැමරාස් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් නිකන් හිතන්නකෝ දැන් මම මෙහෙම ඉන්නවා. තව විද්වතුන් දෙන්නෙක් මෙහෙම ඉඳලා මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා නිකන් හිතන්නකෝ. එක කැමරාව විතරක් නෙමෙයි. කැමරා තියෙනවා 5ක් විතර. හරිද? එක කැමරාවකින් මාව ගන්නවා. අනිත් කැමරාවකින් ඒ දෙන්නවම ගන්නවා 2 ෂොට් එකක්. මිඩ් ෂොට් එකක්. අර මධ්‍ය රූපය කියලා මම ඔයාලට කියන්නේ. අන්න එහෙම එකක් ගන්නවා. එයාලගේ සමීප රූප ගන්නවා තව කැමරා දෙකකින් විතර. උඩින් තව කැමරාවක් එනවා නිකන් අර අපි කියනවා ජිබ්බාම් කැමරා එක කියලා. උඩින් එනවා මෙහෙම එනවා එහෙම. සමහරවිට ට්‍රැක් ඩොලි එකක් දාලා තියෙනවා ඉස්සරහින්. අර රේල් පාරේ වගේ යන්නේ. අන්න කැමරාස් කීපයක් තියෙනවා මල්ටි කැමරා. හරි මේකප් කරන්න ඕනේ හරියට. හරිද? ලයිටින් සුපිරියට තියෙන්න ඕනේ. ඒකට උඩ ගහලා තියෙන සුපිරි ලයිට් සෙටප් එකක්. හරිද? අන්න සංකීර්ණ තාක්ෂණයක් තියෙනවා මේකේ. සහ සජීවී වැඩසටහනක් නම් මේක සජීවීව සංස්කරණය විය යුතුයි. එඩිට් විය යුතුයි. හරි? එතකොට රූපවාහිනී නාලිකාවේ එහා පැත්තේ තියෙනවා කන්ට්‍රෝල් රූම් එක කියලා එකක්. මොකද්ද? කන්ට්‍රෝල් රූම් එක. ඒතකොට ඒකේ තමයි සජීවීව අර සංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ. හරිද? කන්ට්‍රෝල් රූම් එකේ ඉන්නවා වැඩසටහනේ ප්‍රොඩියුසර්. හරිද? දැන් නිකන් හිතන්නකෝ මේ මැදිරිය කියලා. මේ මැදිරිය වැඩසටහන කැමරා කීපයකින් එන ලයිට් සෙටප් එකක් එක්ක ෂූට් කරද්දී දොරෙන් එහා පැත්තේ තියෙනවා කන්ට්‍රෝල් රූම් එක. ඒකේ ඉන්නවා ප්‍රොඩියුසර්. එයා තමයි කියන්නේ කැමරා 1 ක්ලෝස් අප් එක ගන්න, කැමරා 2 වයිඩ් ෂොට් එකට යන්න, කැමරා 3 මේක ගන්න. අර එතන වෙන එකක් තියෙනවා. පට්ට සංකීර්ණයි තාක්ෂණය හිතා ගන්න බෑ. හරි? හිතා ගන්න බෑ. ටෙලිනාට්‍ය උනත් එහෙමයි. වෙළඳැන්වීම උනත් එහෙමයි. වෙළඳැන්වීමක් නිර්මාණය කරද්දී ආයි සුපිරි තාක්ෂණයක් පාවිච්චි කරනවා. ලෝකේ ඉස්තරම්ම කැමරා පාවිච්චි කරනවා. රෙඩ් කැමරා, බ්ලැක් මැජික් කැමරා වගේ කැමරා පාවිච්චි කරනවා. ටෙලිනාට්‍යයක් කරද්දී වැඩ කරන පිරිසම ඉන්නවා 20ක් විතර. ලයිට් කරන්න ඕනේ, කැමරා කරන්න ඕනේ. එතකොට සම්පූර්ණයෙන්ම මේ රූපවාහිනී මාධ්‍ය කියලා කියන්නෙම ගුවන් විදුලියට සාපේක්ෂව ගත්තාම එහෙම සාපේක්ෂව ගත්තේ නැති වුණත් පැහැදිලිවම සංකීර්ණ තාක්ෂණයක් තියෙන දෙයක්. දැන් ගුවන් විදුලි මාධ්‍යෙම ලොකු සංකීර්ණතාවයක් නැහැ. පොඩි අවකාශයක් තුල අපිට අර සවුන්ඩ් මැෂින් ටික සහ ඒ අදාළ අපි කියන බීම් එක කියලා තමයි අපි ඒකට කියන්නේ. ඒ මයික් ටික දාගෙන එහෙම පොඩි අවකාශයක් තුල තනි කෙනෙක්ට එහෙම වැඩේ කරගෙන යන්න පුළුවන් ගුවන් විදුලි මාධ්‍යය. මේක එහෙම බෑ. හරි? අනිවාර්යෙන් 20ක් 25ක් විතර ඉන්නවම තමයි ප්‍රෝග්‍රෑම් එකක් ෂූට් කරද්දී. සංකීර්ණ තාක්ෂණයක් පැහැදිලි. එතකොට මේවා ලස්සනට ලියවෙන්න ඕනේ. හරිද? ඒ සංකීර්ණතාවය මේක ලියද්දී බහු කැමරා පද්ධති භාවිතය, සංකීර්ණ ආලෝකකරණ පද්ධතියක් භාවිතය, පාලන මැදිරියේ ක්‍රියාකාරීත්වය. ඒවා ලස්සනට තරු ලකුණු දාලා පල්ලෙහාට විස්තර කිරීමේ ලියවෙන්නම ඕනේ. මගේ නෝට් එක මම එවන්නම් පුතේ. මේ හැම කරුණක්ම මගේ විස්තර කරපු නෝට් එකක් තියෙනවා. මේ හැම කරුණක්ම විස්තර කරපු මගේ නෝට් එකක් තියෙනවා. ඒ විස්තර කරපු නෝට් එක මම ඔයාලට එවන්නම්. අපේ ඔන්ලයින් ළමයිට අනිත් ළමයි ගාව තියෙනවා. කවුරු හරිම අවශ්‍ය ළමයෙක් ඉන්නවා නම් ඒක මගෙන් ඉල්ල ගන්න. එතකොට මම දෙන්න කටයුතු කරන්නම්. හැම එකෙම නෝට්ස් තියෙනවා. හරි? ලස්සනට උදාහරණ සහිතව ලියවලා අවසානයේ එන්ඩ් එකක් දාන්න ඕනේ.
ඉහත අයුරින් රූපවාහිනී මාධ්‍ය තුල පවතින මූලික ලක්ෂණ හඳුනාගත හැකිය කියන කාරණාව අනිවාර්යෙන් එන්නම ඕනේ. රයිට්? හරි මේකට අමතරව නිකන් තව දෙකක් විතර දාගත්තොත් මොනවද දාන්න පුළුවන්? බලමු වෙලාව කීයද කියලා. හරි. පැයක් වගේ තියෙනවා. මොනවද දාන්න පුළුවන්? හරි. දාන්න පුළුවන් විවිධාකාරයේ ආකෘතීන් වලින් සහ අන්තර්ගතයන්ගෙන් සමන්විත වේ. ආකෘතීන් වලින් හා අන්තර්ගතයන්ගෙන් සමන්විත වේ. දැන් මම මේ හතරක් බලා ගන්න කියලා ඔයාලට කියන්නේ ඔයාලට මම තියරි එකේ දීලා ඇති ලක්ෂණ ඔක්කොම තියරි නෝට් එකේ වන්නම් ඔන්ලයින් ළමයින්ටත් ඔක්කොම ලක්ෂණ දීලා ඇති. ඔක්කොම බලා ගන්න ඕනේ. හතරකට මම කියන්නේ සවිස්තරාත්මකව ලෑස්ති වෙන්න. සවිස්තරාත්මකව හතරකට ලෑස්ති වෙන්න. ලක්ෂණ තියෙන සෙට් එකම බලා ගන්න ඕනේ. ඇයි MCQ ඇහුවොත් එහෙම? දැන් MCQ නිකන් හිතන්න දානවා රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ අතර නොගැලපෙන වර්ණය තෝරන්න. හරි? ඔන්න හතරක් දීලා එකක් ගැලපෙන්නේ නැහැ. හරි? දැන් ඔයා මේ හතරක් විතරයි බලා ගන්න. හතරක් විතරයි පාඩම් කරගන්න. නිකන් හිතන්න හතර විතරයි පාඩම් කරගන්න. මෙතනින් එකක් නැතුව වෙන ලක්ෂණයක් දෙනවා අතන්ට අර උත්තරේට. ඔයා බලනවා අම්මට මෙහෙම එකක් මම පාඩම් කරේ නෑනේ. මේක වැරදි ඇති කියලා. නෑ ඒකත් එතකොට තියෙන එකක්. අර මං ඔක්කොම දීපුවව බලා ගන්න හතරකට සවිස්තරාත්මකව ලෑස්ති වෙන්න. සවිස්තරාත්මකව ලෑස්ති වෙන්න. ඒ කියන්නේ රචනා ප්‍රශ්නකට ආවොත් ඒකට සවිස්තරාත්මකව ලෑස්ති වෙන්න. ඒතර දාන්න පුළුවන් විවිධාකාරයේ විචිත්‍රවත් ආකෘතීන් හා අන්තර්ගතයන්ගෙන් සමන්විත වේ. හරනේ ටෙල් නාට්‍ය තියෙනවා, වෙලෙන් දැන්වීම් තියෙනවා, ගීත රූප රචනා තියෙනවා, ප්‍රවෘත්ති තියෙනවා. එක එක අන්තර්ගතයන් ආකෘතීන් වලින් නිර්මාණශීලී සමන්විත වෙනවා. ඒ වගේම ජාතික හා ජාත්‍යන්තර ලක්ෂණ වලින් සමන්විත වේ. එකක් දාගන්න. ජාතික හා ජාත්‍යන්තර ලක්ෂණ වලින් සමන්විත වේ. ඒකත් අනිවාර්යෙන් දාගන්න. හරි? ජාතික හා ජාත්‍යන්තර ලක්ෂණ වලින් සමන්විත වේ. හරි. ජාතික හා ජාත්‍යන්තර ලක්ෂණ වලින් සමන්විත වේ. රයිට්. ඊළාට අහනවා ප්‍රශ්නේ මොකද්ද? ඕක ලස්සනට පැති තුනක් විග්‍රහ කරොත් 16න් 16 ගන්න පුළුවන්. හොඳයි කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? වෙන පේපර් එක ගන්නකම්. සරලයි. ගුවන්විදුලි මාධ්‍යයේ ලක්ෂණ හතරක් දක්වන්නම්. ගුවන්විදුලි මාධ්‍යයේ ලක්ෂණ හතරක් දක්වන්න. ගුවන්විදුලි මාධ්‍ය ලෝකයේ හොයාගන්නේ පළවෙනි ලෝක යුද්ධයත් එක්ක පළවෙනි ලෝක යුද්ධ සමයේ යුද තොරතුරු හුවමාරු කර ගැනීමේ අදහසින් තමයි පුතේ පැහැදිලිවම ගුවන්විදුලි මාධ්‍ය හොයාගන්නේ. හැබැයි පසු කාලනෝ මේක ජනතාවට තොරතුරු ලබා දෙන මාධ්‍යයක් බවට පත් වුණු බව ඉතා හොඳින් මතකයේ තියාගන්න. අහනවා ලක්ෂණ ටිකක් ඊට කලින් මම මගේ තියරි නෝට් එක චුට්ටක් ඔයාලට විග්‍රහ කරන්නම්. හරි? ලෝකයේ තෙක් මෙතෙක් බිහි වූ ජනමාධ්‍ය අතරින් විද්‍යුත් මාධ්‍ය ගණනට අයත් වන පළමු විද්‍යුත් මෙවලම ගුවන්විදුලියයි. පළවෙනි විද්‍යුත් මෙවලම තමයි මොකද්ද? ගුවන්විදුලිය. කියන්නේ රූපවාහිනියට කලින් තමයි ගුවන්විදුලිය හඬ පදනම් කරගත්තු, වොයිස් එක පදනම් කරගත්තු ගුවන්විදුලිය ස්ථාපනය වෙන්නේ. තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ගුවන්විදුලි බිහිවිය. රයිට් ඕකේ. හොඳට තියරි ඔලුවට දාගන්න MCQ අහන්න පුළුවන් නිසා. අධිසංඛ්‍යාත පරාවර්තන ධාරා අනුසාරයෙන් ජනිත කරවන චුම්බක තරංග උපයෝගී කරගනිමින් සම්බන්ධිත කරන රැහන් රහිතව එක් තැනක සිට හඬ විසුරුවා හරින. රැහන් රහිතව ටෙලිෆෝන් කේබල් තියෙනවා. රේඩියෝ කේබල් නෑනේ. රැහන් රහිතයි. ඒකනේ අපි කියන්නේ වයර්ලස් කියලා. අපි ගුවන්විදුලියට කියනවා වයර්ලස් එක. ඉස්සර අපි ඔය ආච්චිලා සීයලා එහෙම කිව්වෝ ඉස්සර ටෙල් නාට්‍ය වල එහෙම ওই වචනේ තියෙනවා. වයර්ලස් එක. වයර්ලස් කියන්නේ කියන්නේ අර රැහන් පද්ධතියකින් තොරව තමයි අර තරංග පද්ධතියක දායකත්වය ඔස්සේ තමයි ගුවන්විදුලි මාධ්‍යයේදී අදාළ sannivedana කටයුත්ත සිද්ධ වෙන්නේ. එක් තැනක සිට හඬ විසිරවා හැරීම ගුවන්විදුලි මාධ්‍යයේ සිදුවේ. ගුවන්විදුලි වනාහි හඬ පදනම් කරගත් මාධ්‍යයකි. මෙහිදී හඬ යන්නට මිනිස් හඬ සංගීතය බාහිර ශබ්ද. ගුවන්විදුලි මාධ්‍යයේ හඬ යන්නට මිනිස් හඬ සංගීතය බාහිර ශබ්ද. මිනිස් හඬ සංගීතය බාහිර ශබ්ද. මෙන්න මේක චුට්ටක් ටක් ගාලා ක්ලියර් කරන් යමු. මිනිස් හඬ සංගීතය බාහිර ශබ්ද.
හරි ගුවන් විදුලිය හරි මෙන්න තුන මිනිස් හඬ සංගීතය බාහිර ශබ්ද human voice music background sound මෙන්න මේ තුනේ දායකත්වයෙන් තමයි ගුවන් විදුලියේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. තේරුණාද? මෙන්න මේ තුන මිනිස් හඬ, සංගීතය, බාහිර ශබ්ද මේ තුනත් එක්ක තමයි ගුවන් විදුලි මාධ්‍යයේ මේකෙදින් සරලයි ඉතින් රූපය නෑ හඬ විතරයි තියෙන්නේ. sannivedanaya හරියට වෙන්න නම් මෙන්න මේ තුන ලොකු දායකත්වයක් ලබා දෙනවා මිනිස් හඬ. දැන් නිකන් හිතන්න ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදනයකදී මිනිස් හඬනේ තියෙන්නේ. මිනිස් හඬ තියෙන්නේ. බමතන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිල පුවත් විකාශයයි. මම අර එහෙම. දැන් එතන නිකන් නිවුස් පටන් ගත්තාම කිසි කික් එකක් නැහැනේ ආතල් එකක් නැහැනේ. පොඩි මියුසික් එකක් ඒක ටා ඔය ඉස්සර මියුසික් එක නිවුස් පටන් ගන්න කලින්. හරි? ඔන්න ඕක මියුසික් එක යනකොට අන්න ග්‍රාහකයා දන්නවා රූපේ පේන්නේ නැහැනේ. මියුසික් එකෙන් දන්නවා අන්න ප්‍රවෘත්ති. හඬ ඇහෙද්දී අන්න තවත් ගුවන්විදුලි මාධ්‍යයට සෙට් වෙනවා. හරිද? ඊළඟ නිකන් ගන්න ගුවන්විදුලි නාට්‍යයක් ගුවන්විදුලි නාට්‍ය තියෙනවනේ ඉතින් ගුවන්විදුලි නාට්‍යයක දැන් මේක ඉස්සරහට ලක්ෂණත් එක්ක කතා කරමු ගුවන්විදුලි නාට්‍යයක මිනිස් හඬ තියෙන්නත් ඕනේ මියුසික් තියෙන්නත් ඕනේ සවුන්ඩ් ඉෆෙක්ට් බාහිර ශබ්ද තියෙන්නත් ඕනේ මිනිස් හඬ ගුවන්විදුලි නාට්‍යයක නිකන් හිතන්න දෙබස් කියනවනේ හඬ නළුවන් ඉන්නවනේ දෙබස් කියනවා හරි දෙබස් කිව්වට වැඩක් නැහැ මියුසික් එක තියෙන්න ඕනේ මියුසික් නැත්තම් ඒ ෆීලින් එක වෙන්නේ නැහැ දැන් මොන හරි ලව් සීන් එකක් නම් නිකන් හිතන්න මෙහෙම අසේල ඔයා ඇයි අනේ මට මෙහෙම කරන්නේ ඔයාට මං ගැන දුක නැද්ද අසේල ප්ලීස් අනේ මට මෙහෙම කරන්න එපා දැන් ඔහොම එකක් කියද්දී සංගීතයේ ගැළපෙන සංගීතයක් වෙන්න ඕනේ සංගීතයක් යටින් ගියේ නැත්තම් එහෙම ඒක ෆීල් වෙන්නේ නැහැ සංගීතයේ ගැළපෙන එකක් දැන් අර වගේ එකක් යද්දී නිකන් මේ පන්සලක ගන්ටාර ගහනකට්ටන් ටන් ටන් ඔහොම එකක් නෙමෙයි ඒකට ගැළපෙන අර උද්වේග කර එහෙම මියුසික් එකක් තියෙන්න ඕනේ දැන් නිකන් හිතන්න දැන් ඔය කතන්දරේදී දෙබස් ටිකක් යනවා ගැළපෙන සංගීතය යනවා නිකන් හිතන්න මොන හරි ටවුන් එකක සිද්ධ වෙන ගුවන්විදුලි නාට්‍යයක් තමයි මේක ටවුන් එකක දැන් ටවුන් එකක ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් කතා කර කර ඉන්නවා ටවුන් එකක ඔන්න පසුබිම් හඬේ කියනවා ඒක මිනිස් හඬ ඔන්න කියනවා අසේලත් කුමාරින් දැන් ඉන්නේ නගරයේ මැද්දේ නගරයේ රටකජු කරුවන්ගේ ශබ්ද වාහන කරුවන්ගේ ශබ්ද විතරක් නෙමෙයි නගරයට පිට ප්‍රදේශවලින් එන එක එක වෙලෙන්දන්ගේ සද්දත් හොඳටම ඇහෙනවා. දැන් ඔහොම එකක් යනවා නිකන්. ඔන්න අවස්ථාව හඳුන්වා දෙනවා. හරිද? ඔහොම හඳුන්වා දුන්නාට පස්සේ ඔන්න දෙන්නගේ සංවාදයක් ඇහෙනවා. සංවාදයට ගැලපෙන මියුසික් එක තියෙන්නත් ඕනේ. දැන් මේ දෙන්නේ ටවුන් එකේනේ. ටවුන් එකේ ඉඳද්දී අර ටවුන් එකේ තියෙන බාහිර ශබ්ද ටික හෝන් සද්ද නලා සද්ද රටකජු කාරයන්ගේ සද්ද බයිට් කාරයන්ගේ සද්ද ඒවත් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්න ඕනේ. ওই තුනම ලස්සනට මික්ස් වෙලා ඉදිරිපත් වුණොත් තමයි ගුවන්විදුලියේ අදාළ sannivedana කටයුත්ත සුපිරියටම සිද්ධ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් ඔන්න මිනිස් හඬ සංගීතයේ බාහිර ශබ්ද ඈත් වේ. මෙහිදී සෑම ශබ්දයකටම විශේෂතාවක් පවතින අතර සංදේශය ගලා එන්නේ එක් දිශාවකට පමණි. හරි. දුරකථන හා ටෙලිග්‍රාෆ් තාක්ෂණය වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ගුවන්විදුලිය බිහි විය. ගුවන්විදුලිය ප්‍රචාරය විධිමත් ලෙස ආරම්භෙන්නේ 1914-15 කාල වකවානුව තුලයි. මේ පළමු ලෝක යුද සමයේ කටයුතු සඳහා භාවිත විය. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය රේඩියෝ වයර්ලස් යන නම් වලින් හඳුන්වයි. වයර්ලස් යන්නේ තේරුම රැහන් රහිත යන්නයි. මෙමගින් වැඩි දුර ප්‍රමාණයකට සංදේශ විකාශනය කළ හැකිය. පසු කාලනව මේ ගෘහස්ත උපකරණයක් බවට පත් වෙමින් ජනතාව අතර ඉවහත් ජනප්‍රියත්වයට පත් වුණා කියලා ඔන්න මගේ ටියර් නෝට් එකේ මම දීලා තියෙනවා. රයිට්. එන්න ටක් ගාලා මූලික ලක්ෂණ වලට මූලික ලක්ෂණ 1 මූලික ලක්ෂණ සෙට් එකක්ම තියෙනවා. මම නිකන් කියාගෙන යන්නම් මගේ නෝට් එකේ තියෙන ටික. මේක නෝට් එක තියෙනවනේ අපේ ළමයි ගාව නම් මේ රෙකෝඩින් එක බලාපොරොත්තුෙන් ඉන සෙට් එකට මේ කියන්නේ. ක්ෂණිකය පුළුල් කලාපයක් ආවරණය කරයි. එක් දිශාවකට සංදේශ ගමන් කරයි. සරල ජංගමශීලී මාධ්‍යයකි. ඒක පට්ට වැදගත්. සරල ජංගමශීලී මාධ්‍යයක් ගුවන්විදුලිය
එක් වරකදී තේරුම් ගත හැකි වන පරිදි එක් වරකදී තේරුම් ගත හැකි වන පරිදි සංදේශය ඉදිරිපත් කළ හැකිය. එක් එක් ග්‍රාහක කොටස් ඉලක්ක කර ගනිමින් වැඩසටහන් ඉදිරිපත් කළ හැකිය. හරි. ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස පරිකල්පන ශක්තිය ගොඩනැගීම අතින් ප්‍රබලයි. රූපවාහිනියට සාපේක්ෂව වියදම අඩු මාධ්‍යයකි. මේ ඔක්කොම තියන නෝට් එකේ වන්නම් ඒක ඇති අනිත් තියෙන ළමයි සුපිරියට මේක බලා ගන්න. හරි. හොඳට බලා ගන්න. රයිට්. මම හතරක් මෙතනින් හයිලයිට් කරලා ගන්නවා. 1. පුළුල් කලාපයක් ආවරණය කරයි. හරි. එන්නකෝ. ගුවන් විදුලියේ මූලික ලක්ෂණ. මේකත් කතා කරලා දෙකේ සංසන්දනාත්මක ප්‍රශ්නයකට පිළිතුරු ලියන විදිහ කතා කරගන්න ඕනේ. ගුවන් විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණ. මූලික ලක්ෂණ. හරි. 1. පුළුල් කලාපයක් ආවරණය කරයි. හරි. 2. සරල ජංගමශීලී මාධ්‍යයකි. 3. පරිකල්පන ශක්තිය වර්ධනය කරනු ලබයි. මේක ඕනනම් අපිට දාන්න පුළුවන් සංකල්ප රූප මැවීම කියලා. සංකල්ප රූප මැවීම. හරි. සංකල්ප රූප මැවීම. ඊළඟට රූපවාහිනියට සාපේක්ෂව වියදම අඩුය. මෙන්න මේන් 4. 16 ප්‍රශ්නකට ආවොත් මේ හතරත් එක්ක පිළිතුරු ඔයාලට ගොඩ නගන්න පුළුවන්. හරි. 1. පුළුල් කලාපයක් ආවරණය කරනු ලබයි. මොකද්ද මේ පුළුල් කලාපයක් ආවරණය කරනු ලබයි කියලා කියන්නේ? පුළුල් කලාපයක් ආවරණය කරනු ලබයි. මේකේ නෝට් එකේ වන්නම්. හරි සවිස්තරාත්මක නෝට් එකක් තියෙනවා. පුතේ පුළුල් කලාපයක් ආවරණය කරනු ලබයි කියලා කියන්නේ ගුවන් විදුලියෙන් අදාළ sannivedanaya වෙන්නේ පැතිරුණු විසිරුණු අති දැවැන්ත ග්‍රාහක ක්ෂේත්‍රයකට. පුළුල් කලාපයක් පැහැදිලිවම ආවරණය කරනවා. දැන් ගුවන් විදුලියේ අදාළ කටයුත්ත සිද්ධ වෙන්න මහ ලොකු තාක්ෂණයකුත් නැහැ, මහ ලොකු ඉඩක් ඕනෙත් නැහැ. සාමාන්‍යයෙන් පොඩි බීම් එකක තමයි අදාළ වැඩේ වෙන්නේ. හැබැයි මේ ලබා දෙන පණිවිඩය පැහැදිලිවම පුළුල් කලාපයක් ආවරණය කරනවා. අර ඔයාලා අහලා තියෙන්නේ 88.1න් කඳ උඩ රටට 93.3න් රුහුණට 95.4න් දඹුල්ලට 92.1න් බස්නාහිරට අර එහෙම එක එක අර තරංග සංඛ්‍යාත පද්ධති ඔස්සේ පුළුල් කලාපයකට අදාළ පණිවිඩය රූපවාහිනී මේ ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ පුතේ ලබා දෙනවා. ඉතින් පුළුල් කලාපයක් ආවරණය කරයි කියන්නේ ඔන්න ඕක. මේකෙදිත් ලකුණු 16 ප්‍රශ්නකට ආවොත් පැහැදිලිවම ඔයා බය නැතුව පොඩි හැඳින්වීමක් දාන්න ගුවන් විදුලිය ගැන. පළවෙනි ලෝක යුද්ධයේදී යුද තොරතුරු හුවමාරු කර ගැනීමට යොදාගත් ගුවන් විදුලිය පසු කාලීනව ජනතාවට තොරතුරු ලබා දෙමින් ජනප්‍රිය විද්‍යුත් sannivedana මෙවලමක් ජනමාධ්‍ය මෙවලමක් බවට පත්විය. එහි මූලික ලක්ෂණ පහත අයුරින් හඳුනාගත හැකිය කියලා පොඩි හැඳින්වීමක් දාලා මෙන්න මේ ටික වෙනම විස්තර කරන්න ගන්න. හරි. 2 සරල ජංගමශීලී මාධ්‍යයකි. මොකද්ද? සරල ජංගමශීලී මාධ්‍යයකි. මොකද්ද ළමයි මේ සරල ජංගමශීලී මාධ්‍යයක් කියලා කියන්නේ? දැන් රූපවාහිනිය සරල නෑ. රූපවාහිනිය සංකීර්ණයි. ගුවන් විදුලිය සරලයි ජංගමශීලී. තනින් තැනට අරන් යන්න පුළුවන් අවුලක් නෑ. හරි. දැන් සාමාන්‍යයෙන්
ඉස්සර මේ දැන් අපි තාත්තලා හිම මට කියලා තියෙනවා ඉස්සර ඔය 96 ලෝක කුසලානේ වගේ තියෙන දවස්වල ඉස්සර ඔය ක්‍රිකට් මැච් බලන්න එහෙම අපේ තාත්තලා වැඩ කරන තැනට රේඩියෝ එක අරන් යනවලු. හරිද? ඒ දවස්වල හැම ගෙදරකම ටීවී තිබුණේ නැහනේ. එතකොට අපේ තාත්තලා හිම ඉස්සර රේඩියෝ එක අර පොකට් රේඩියෝ එහෙම ඒ දවස්වල ෆෝන් එකෙත් රේඩියෝ නැහැ. හොඳේ දැන් ෆෝන් එකෙන් රේඩියෝ අහන්නත් පුළුවන් නේ. එහෙම නැහැ. රේඩියෝ එක වයර්ලස් වයර් නැහනේ. ඕනම තැනකට අරන් යන්න පුළුවන්. සරලයි. ජංගමශීලී. තැනින් තැනට අරන් යන්න පුළුවන්. වැඩ කරන තැනට අරන් යන්න පුළුවන්. හරි. ඕන්නම් සාලෙන් කාමරයට අරන් යන්න පුළුවන්. අන්න සරල ජංගමශීලී මාධ්‍යයක්. ජංගමශීලී කියන එකේ අදහස ඕනම තැනකට මේ ගුවන්විදුලිය අරන් ගිහිල්ලා අදාළ sannivedana කටයුත්තත් එක්ක අපිට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒක ඉතාල වැදගත්. හරිද? හරි. තප්පරයක් දෙන්න පුතේ මට හොම්ම. හරි. හරි. තුන මොකක්ද ළමයි? තුන. තුන. ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස පරිකල්පන ශක්තිය වර්ධනය කරනු ලබයි. පරිකල්පන ශක්තිය. මොකක්ද ළමයි මේ පරිකල්පන ශක්තිය කියලා කියන්නේ? පුතේ පරිකල්පන ශක්තිය කියලා කියන්නේ අපිට රූපයක් පෙන්වන්නේ නැහැ. අපිට රූපයක් පෙන්වන්නේ නැහැ. දැන් අපිට මොනවා හරි දෙයක් කියනවා විස්තරයක් කියනවා මේක මෙහෙමයි 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 කියලා රූපය පෙන්වන්නේ නැතුව අපිට කිසියම් විස්තරයක් කියනවා. හරිද? මෙතනට වඩා නිවැරදි පුතේ දාන්න මෙන්න මෙහෙම. ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස පරිකල්පන ශක්තිය වර්ධනය කරනු ලබයි. හරිද? ඔන්න ඔහොම දාන්න. අපිට රූපේ පෙන්වන්නේ නැහැ. රූපය පෙන්වන්නේ නැතුව අපිට හඬ ඔස්සේ දැන් ගුවන්විදුලියේ ශ්‍රවණයක් සිද්ධ වෙන්නේ අපිට හඬ ඔස්සේ කියනවා මෙහෙමයි 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 මෙහෙම සිද්ධ වෙනවා කියලා කතන්දරයක් කියනවා. අන්න ඒ කතන්දරය අපි මනසින් ශ්‍රාවකයා පුතේ මවා ගන්න ඕනේ. ශ්‍රාවකයා ගුවන්විදුලියේ හඬ ඔස්සේ වොයිස් එකෙන් ඒ කියන දේ පැහැදිලිවම ශ්‍රාවකයා මනසේ මවාගත යුතුමයි. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම නිකන් කල්පනා කරන්නකෝ. හරිද? දැන් මෙන්න මෙහෙම එකක් කියනවා. හරිද? නිකන් හිතන්න මේක මේ ලව් ස්ටෝරි එකක්. හොඳ ලව් ස්ටෝරි එකක් මේක. රේඩියෝ ඩ්‍රාමා එකක්. නිකන් මොකක් නමක් දාගන්න සේයා හරි ආත්මී හරි මගේ පණ හරි මොනවා හරි නමක් දාගන්න රේඩියෝ ඩ්‍රාමා එකක්. ඔන්න රේඩියෝ ඩ්‍රාමා එකේ මෙහෙම එකක් කියනවා. හරිද? දෙන්න ඉන්නේ ලස්සන උද්‍යානයක. හැබැයි මේ දෙන්න ලස්සන උද්‍යානයක හිටියත් මේ දෙන්නගේ හිතේ තෙරපෙන දහසක් සිතුවිලි මේ දෙන්නට මේ උද්‍යානයේ ලස්සන විඳින්න ඉඩ දෙන්නේ නැහැ. සුමල් මේ වෙද්දි ඉන්නේ ආත්මී තමන්ව අතෑරලා යයිද කියන මහා විශ්වප බලාපොරොත්තුවෙන් ආත්මිත් කිසිවක් නොකිය බිම බලාගෙන ඉන්නවා. විසල් බලන් ඉන්නේ ඈත මුහුදේ සිටිජේ දිහා. ටික වෙලාවක නිශ්ශබ්දතාවයකට පස්සේ විසල් මෙහෙම කියනවා. ඔයාට ඇත්තටම මාව එපාද? ඔන්න දැන් යනවා අර දෙබස් සංවාද යනවා. ඔයාට ඇත්තටම මාව එපාද? කොල්ලා කියනවා. කෙල්ල කියනවා මට අපේ අම්මලා කියන දෙයක් කරන්න වෙනවා. මං වාට ආදරේ ඒත් මට අපේ අම්මලට පිටුපාන්න බෑ. ඔන්න ඔහොම දෙයක් කියද්දි
මියුසික් එක මොකක් වෙන්න ඕනද? මියුසික් එක ඒ වගේ එකක් ආව සෙට් නෑන් ළමයි. මියුසික් එකත් අර ඒ හැඟීමට ගැලපෙන ටං 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 විරහව ඉස්මතු වෙන මියුසික් එකක් බවට පත් වෙන්න ඕනේ. හරිද? දැන් රේඩියෝ ඩ්‍රාමා එක අර පසුබිම් කතනය සහ දෙබස් සංවාද මියුසික් සහ මේ බාහිර ශබ්ද වලින් මේක අපිට ඇහෙනව විතරයි. රූපයක් පෙන්වන්නේ නෑ. මේ ඇහෙන දෙයින් අපි සංකල්ප රූපයක් මවා ගන්න ඕනේ. ඇහෙන දෙයින් අපි සංකල්ප රූපයක් මවා ගන්න ඕනේ. අපිට රූපෙ පෙන්වන්නේ නෑනේ. හඬ විතරයි ඇහෙන්නේ. එහෙනම් ඇහෙන දේ ඇසුරෙන් අපි අපේ මනස තුල සංකල්ප රූපයක් මවා ගන්න ඕනේ. මේ වෙද්දී මෙන්න මේක තමයි මේ කියන උද්‍යානය. හරි? ආත්මි කියලා කියන්නේ මෙහෙම කෙනෙක්. සුමාල් කියලා කියන්නේ මෙහෙම කෙනෙක්. දෙන්න මේ වෙද්දි මෙන්න මේ වගේ භාව ප්‍රකාශනයකින් මූණේ මෙන්න මේ වගේ ඉරියව් වලින් තමයි ඉන්නව ඇත්තේ කියන එක අපි මනසේ සංකල්ප රූප මවා ගන්න ඕනේ. එහෙනම් ඒකට තමයි අපි කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස පරිකල්පන ශක්තිය වර්ධනය කරනු ලබයි. ශ්‍රව්‍ය මාධ්‍යයක් අපිට ඇහෙනව විතරයි. ඇහෙන දේ ඇසුරෙන් අපි ඒ දේ අපේ මනසේ මවා ගන්න අපි දැනගන්න ඕනේ. ඒකයි කියන්නේ පරිකල්පන ශක්තිය වර්ධනය කරනු ලබයි. ඇහෙන දේ ඇසුරෙන් අපි මනසේ සංකල්ප රූප මවා ගැනීමට අපි කියනවා පරිකල්පන ශක්තිය. අපි විසින් මේ දේ මවා ගැනීම. එහෙනම් ගුවන්විදුලි මාධ්‍යයේ තියෙන මූලිකම ලක්ෂණයක් තමයි ශ්‍රව්‍ය මාධ්‍යයක් විදියට. අපිට හඬෙන් කියන දේ අපි ශ්‍රාවකයෝ විදියට මනසින් මවා ගන්න ඕනේ. මේක තමයි කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස පරිකල්පන ශක්තිය වර්ධනය කරනු ලබයි. ඉස්සර ඔය කෝරළේ මහත්තයා ගුවන්විදුලි නාට්‍යය එහෙම පටන් ගනිද්දි ලස්සන මියුසික් එකක් එනවා, ගැමි සංගීතයක්. ඒ ගැමි සංගීතය ඇහෙද්දිම අපේ මනසේ ලස්සන ගමක් මැවෙනවා. ඔන්න ඊට පස්සේ කියනවා මේක කෝරළේ මහත්තයා ඉන්න මෙන්න මේ ගම් දනව්ව. ඈතින් තියෙනවා ලස්සන වැවක්. ගමේ කෙළවරක තියෙන කඩමණ්ඩිය. කඩමණ්ඩිය දිගේ ඔන්න කෝරළේ මහත්තයාගේ තිරික්කල එනවා. පිනා එන්නේ පස්සෙන්. පිනා කියලා කිව්වහම පිනා කියලා කියන්නේ තරමක් උස මිනිස්සෙක්. ඔහොම කියද්දි පිනා ඒ ගම තිරික්කලේ අනම්මනන් දේවල් හඬෙන් තමයි ඇහෙන්නේ. ඒ දේවල් අපේ මනසේ පුතේ මැවෙන්න ඕනේ. ඒක ගුවන්විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණයක්. එහෙනම් ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස පරිකල්පන ශක්තිය වර්ධනය කරනු ලබයි. ඕක නම් ඉතින් සුපිරියට ලියන්න ඕනේ උදාහරණ දාලා හොඳේ. මගේ නෝට් එකේ වන්නම්. right. ඊළඟට රූපවාහිනියට සාපේක්ෂව වියදම අඩුය. රූපවාහිනියට සාපේක්ෂව වියදම අඩුය. හරිනේ රූපවාහිනියේ වියදම පට්ට වැඩි. හිතා ගන්න බෑ. ඊට සාපේක්ෂව ගුවන්විදුලි මාධ්‍යයේ සෑහෙන්න පුතේ වියදම අඩුයි. අපිට ඕනනම් මේ අපේ ඉස්කෝලේ ඕන රේඩියෝ එකක් ගහන්න පුළුවන්. හරි? අපිට ඕනනම් අපේ ගමේ මොනවා හරි පොඩි කාමරයක මොනවා හරි රේඩියෝ එකක් ගහන්න පුළුවන්. හරි? සාමාන්‍යයෙන් රූපවාහිනී නාලිකාවක් එහෙම කරන්න බෑ. රූපවාහිනී channel එකක්. අම්බෝ ඒක අති සංකීර්ණ ඒ තාක්ෂණය. ඒකට සාපේක්ෂව ගුවන්විදුලි මාධ්‍යයේ තාක්ෂණය කියලා කියන වියදමනේ ඉතින්. තාක්ෂණය වැඩි කියලා කියන්නේ වියදම වැඩිනේ. ගුවන්විදුලි මාධ්‍යයේ තාක්ෂණීය වියදම හරිම අඩුයි. හරි සාමාන්‍යයෙන් සවුන්ඩ් සෙටප් එකක් දාගත්තා, මයික් එක දාගත්තා අපිට අදාළ වැඩේ කරන්න පුළුවන් සීමිත ඉඩ අවකාශයක. රූපවාහිනී මාධ්‍යයක් එහෙම බෑ පට්ට වියදම වැඩි. මේකේ වියදම සෑහෙන්න අඩුයි. හරිද? රූපවාහිනී මාධ්‍ය එච්චර වියදම වැඩි රූපය පෙන්වන්න නිසා මේකේ වියදම අඩු හඬ පමණක් ශ්‍රවණය වන නිසා. හරිද? මෙතන ඕනනම් දාන්න පුළුවන් ලක්ෂණයක් විදියට හඬ පමණක් පදනම් කරගත් ශ්‍රව්‍ය මාධ්‍යයක් වේ. මේකත් දාන්න පුළුවන් ලක්ෂණයක් විදියට. හඬ පමණක් පදනම් කරගත් ශ්‍රව්‍ය මාධ්‍යයක් වේ කියන එකත් දාන්න පුළුවන්. හරි? හරි. එහෙනම් ඔන්න හතරම විස්තර වෙන්න ඕනේ. විස්තර කළා ඒ තියෙන නෝට් එක මම එවන්නම්. ඒක අනිවාර්යෙන් එක්ක print out එකක් ගන්න නැත්නම් ලියා ගන්න එක නැති ළමයි. හරි. දැන් එන්න සංසන්දනාත්මක ප්‍රශ්නයට. එන්න සංසන්දනාත්මක ප්‍රශ්නයට. එන්න සංසන්දනාත්මක ප්‍රශ්නයට. හරි. ගහගන්න වගුවක් ටක් ගාලා ළමයි ටික. ගහගන්න වගුවක් පොඩ මතකයක් පික්ස්මු. හරි. ගහගන්න වගුවක්. මේ පැත්තේ ගුවන් විදුලිය, මේ පැත්තේ රූපවාහිනිය. හරි? සංසන්දනාත්මක ප්‍රශ්න අහන්න පුළුවන්. ගුවන් විදුලි මාධ්‍ය හා රූපවාහිනී මාධ්‍ය අතර පවතින වෙනස්කම්
විස්තර කොට දක්වන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරිද? 1 ශ්‍රව්‍ය මාධ්‍යයකි. මේ පැත්ත ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. හරිද? මේක ගෘහාශ්‍රිත sorry මේක නෙමෙයි ගෘහාශ්‍රිත. ඒක ඉරේස් කරන්න ඕන. මේක සරල ජංගමශීලී මාධ්‍යයකි. මේක ගෘහාශ්‍රිත මෙවලමකි. හරිද? ඊළඟට මේ පැත්තේ දාන්න පුළුවන්. හරි? මේ පැත්තේ දාන්න පුළුවන්. මේ පැත්ත දාන්න පුළුවන්. නැති අපුන්. වියදම අඩුය. සාපේක්ෂව. ඒ කියන්නේ මේකට සාපේක්ෂව. හොඳේ. සාපේක්ෂව වියදම වැඩිය. මේ පැත්ත දාන්න. පැහැදිලිවම ගුවන්විදුලි මාධ්‍ය මම දැන් කිව්වා පරිකල්පන ශක්තිය වර්ධනය කරනවා. ශ්‍රව්‍ය මාධ්‍යයක් විදිහට පරිකල්පන ශක්තිය නැත්නම් සංකල්ප රූප මැවීමේ හැකියාව වර්ධනය කරනවා. ලියන්න. පරිකල්පන ශක්තිය වර්ධනය කරවයි. මේ පැත්ත ලියන්න. පරිකල්පන ශක්තිය වර්ධනය නොවේ. පරිකල්පන ශක්තියක් වර්ධනය වෙන්නේ නැහැ ළමයි. කෙලිම රූපෙත් පෙන්නනවනේ. රූපෙත් පෙන්නනවා මෙන්න මේකයි. හරි? නිකන් හිතන්න අනුහස්. හරි? මොකද්ද මේ රවින් කනිෂ්කනේ. අනුහස් කියන්නේ මෙන්න මෙයා. අනුහස් කිව්වහම අපිට මේ ගුවන්විදුලි මාධ්‍ය උදේවණිනම ගියා නම් අනුහස්ලා 10 දෙනෙක් විතර අපේ මනසෙම ඇවිලා. හැබැයි රූපවාහිනී මාධ්‍ය එහෙම නැහැ. මෙන්න අනුහස් මෙයා කියලා පෙන්නනවා. ඒතකොට යා තමයි අපේ මනසේ තියෙන්නේ. එහෙනම් පරිකල්පන ශක්තිය වර්ධනය නොවේ. වර්ධනය නොවේ. එහෙනම් පළවෙනි එක ශ්‍රව්‍ය මාධ්‍යයක්, මේක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්. හරි? ශ්‍රව්‍ය මාධ්‍යයක් හඬ පදනම් කරගත්, මේක හඬ මෙන්ම රූපය පදනම් කරගත්. ඔන්න පළවෙනි වෙනස්කම. රයිට්. වෙනස්කම් ටික දැන් ඔයාලා දන්නවා. ඔයාලා ඔලුවට ගන්න ඕනේ පුතේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවහම මේ ප්‍රශ්නයට කොහොමද පිළිතුර ගොඩනගන්නේ කියන කාරණාව. ඒක තමයි මොකද මේ ළමෙක් වෙන ප්‍රශ්නයක් අහලා තියෙන හොඳේ වෙන ක්ලාස් එකක. හරිද? 26 ළමෙක්. හරි? හරි. දැන් මේක ලියන්නේ කොහොමද කියලා ඔළුවේ තියෙන්න ඕනේ. ලියන්නේ කොහොමද? රයිට්. ලියන්නේ මෙන්න මෙහෙමයි. මුලින් දාන්න හැඳින්වීමක්. එතකොට හැඳින්වීම දැන් මේ සංසන්දන ප්‍රශ්නයක් කියලා නිකන් බඩවැල වගේ ලොකු හැඳින්වීමක් දාන්න අවශ්‍ය නැහැ. හරි? මුලින්ම ලියන්න ගුවන්විදුලි මාධ්‍ය අනු පළමු විද්‍යුත් ජන මාධ්‍ය මෙවලමයි. හරි? පළවෙනි ලෝක යුද්ධයත් සමග සොයාගත් අතර රූපවාහිනී මාධ්‍ය වඩා ජනප්‍රියත්වයට පත් වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි. ජනමාධ්‍ය මෙවලම් දෙකම ඉතා වැදගත් වන අතර පහත වෙනස්කම් මෙවලම් දිත්වයේ හඳුනාගත හැකිය. පළවෙනි එක ලියන්න කරුණක් විදියට මෙහෙම වගුවක් ගහලා මෙහෙම ලියන්න ඕනේ නැහැ. පළවෙනි එක ලියන්න ශ්‍රව්‍ය මාධ්‍යයක් වීම හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වීම. තරු ලකුණක් දාලා ලියන්න. ශ්‍රව්‍ය මාධ්‍යයක් වීම හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වීම ලියන්න. ලෝකයේ පළවෙනි විද්‍යුත් ජනමාධ්‍ය මෙවලම් වන ගුවන්විදුලිය පළවෙනි ලෝක යුද්ධයත් සමග සොයාගත් අතර එය වනාහි හඬ පදනම් කරගත් ශ්‍රව්‍ය මාධ්‍යයකි. එසේනම් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. එනම් කියලා දාන්න. එනම්
ශ්‍රවණය ඔස්සේ මෙහිදී sannivedanaya සිදු වන අතර කිස්සේත් රූප ග්‍රාහකයාට නොපෙන්වයි. මේ නිසා හඬ පදනම් කරගනිමින් ශ්‍රවණය ඔස්සේ අදාළ sannivedanaya සිදු වෙයි. නමුත් රූපවාහිනී මාධ්‍ය තුල හඬ මෙන්ම රූපයද ග්‍රාහකගත කරයි. එනම් මෙය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. ඔන්න පළවෙනි වෙනස්කම. දාන්න උදාහරණයක්. ගුවන් විදුලි නාට්‍යයක් ග්‍රාහකයාට ශ්‍රවණය වීම පමණක් සිදුවන අතර ටෙලි නාට්‍යයකදී හඬ මෙන්ම රූපයද ග්‍රාහකයාට නැරඹීමේ හැකියාව පවතී. ඔන්න විස්තර කරා දෙකටම අදාළ කළ එක්සාම්පල් එකක් දැම්මා. ඔන්න සිස්ටම් එක. ඔන්න විදිය. හරිද? ওই විදියත් එක්ක යන්න. සරල ජංගමශීලී මාධ්‍යයකි. සරල ජංගමශීලී කියන්නේ මම කලින් කිව්වා මූලික ලක්ෂණවල තනින් තනට ගුවන් විදුලි අරන් යන්න පුළුවන් වුණාට රූපවාහිනිය අරන් යන්න බෑ. ඒක තියෙන්නේ ගෙදර. ඒක ගෘහාශ්‍රිතයි. හරි? ගුවන් විදුලිය වනාහි ඊටාම සරල ජංගමශීලී මාධ්‍යයකි. ජංගමශීලීත්වය anu තනින් තනට ගෙන යා හැකි වීමයි. ප්‍රමාණයෙන් කුඩා මෙවලමක් වන ගුවන් විදුලිය ඕනෑම තැනකට ඕනනම් රැකියාව ස්ථානය ඕනනම් නිවසේ විවිධ ස්ථාන මේ ඕනෑම තැනකට රැගෙන යමින් ජංගමශීලීව sannivedana කටයුත්ත හා සම්බන්ධ විය හැක. නමුත් රූපවාහිනිය ප්‍රමාණයෙන් විශාල වන බැවින් සහ එය විදුලියට සම්බන්ධ මෙවලමක් වන බැවින් ගෘහාශ්‍රිත මෙවලමක් බවට පත් වී තිබේය. තනින් තැනට ගෙන යා නොහැක. තේරුණාද? මේකත් එහෙමයි. වියදම අඩුයි, වියදම වැඩි. පරිකල්පන ශක්තිය අන්න දාන්න. කෙලින්ම ලියන්න. පරිකල්පන ශක්තිය anu මනසෙන් සිතීමට ඇති නැත්නම් සංකල්ප රූපව මවා ගැනීමට ඇතිවන හැකියාවයි. ගුවන් විදුලි මාධ්‍ය තුල හඬ පමණක් පදනම් කරගනිමින් ශ්‍රව්‍ය sannivedanayak සිදුවන නිසා ග්‍රාහකයාට පරිකල්පන ශක්තිය ඔස්සේ සංකල්ප රූප නිර්මාණාත්මකව මවා ගැනීමට හැකියාව පවතී. එම නිසා ශ්‍රාවකයාගේ නැත්නම් ග්‍රාහකයාගේ නිර්මාණශීලී හැකියාවද වර්ධනය වේ. නමුත් රූපවාහිනී මාධ්‍ය තුල හඬ මෙන්ම රූපයද ග්‍රාහකයාට සම්ප්‍රේෂණය කරවන නිසා කිසිසේත්ම සංකල්ප රූප මවා ගැනීමක් ග්‍රාහකයාට සිදු කිරීමට හැකියාව නැත. එම නිසා නිර්මාණශීලීත්වය අවම වේ. ඔන්න දාන්න එක්සාම්පල් එකක්. ගුවන් විදුලි නාට්‍යයකදී ගුවන් විදුලි නාට්‍යයක් වන ලස්සන නාට්‍ය නමත් එක්කම දාන්න. ඒකෝර තමයි අනිත් කෙනාගේ උත්තරයට වඩා ඔයගේ උත්තරේ විශේෂ වෙන්නේ. හරිද? නාට්‍යයක් එක්කම දාන්න. මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍ය තුල නැත්නම් සේයා ගුවන් විදුලි නාට්‍ය තුල මෙන්න මේ අවස්ථාව හඬ ඔස්සේ සහ බාහිර ශබ්ද ඔස්සේ සංගීතය ඔස්සේ සම්ප්‍රේෂණය කරන විට sannivedanaya කරන විට ශ්‍රාවකයා එය මවා ගනී. නමුත් ගුවන් විදුලි රූපවාහිනී නාට්‍යයක් වන දෙවනි නිම තුල හඬ මෙන්ම රූපයද පෙන්වන බැවින් ලියන්න සංකල්ප රූපමය හැකියාවක් නැහැ, පරිකල්පනය කිරීමේ හැකියාවක් නැහැ කියන එක ලියන්න ඕනේ. හරි, අවසානයේ ලියන්න ඉහත අයුරින් මෙම මාධ්‍ය මෙම මෙවලම් දෙක අතර වෙනස්කම් හඳුනාගත හැකි අතර මෙම මෙවලම් දෙකම ජන sannivedanayේදී ඊටා වැදගත් වේ කියලා පොඩි එන්ඩ් එකක් දාලා ලස්සන්ට උත්තරේ ඉවර කරන්න. එතකොට වැඩේ ගොඩ. හරි? හරි. ඔහොම ගහ ගන්න වගුවක්. ඔහොම ගහ ගන්න වගුවක්. හරි. මේක මෙහෙම ලියා ගන්න ලියලා නැත්තම් ඔහොම ගහ ගන්න වගුවක්. ඔහොම ගහ ගන්න. හරි. දැන් දාන්න මේ පැත්තට රූපවාහිනිය, මේ පැත්තට දාන්න කෙලින්ම සිනමාව. සිනමාව. හරි? මේ ලියවෙන්නේ මේ අනිත් පැත්තේ. හරි? සිනමාව දාන්න. right. මම පොඩක් සිනමාව සම්බන්ධයෙන් නෝට් එකක් කියවන්නම්. හරි? නිකන් අහගන්න. සිනමාව සම්බන්ධයෙන් නෝට් එකක් කියවන්නම්. මේකත් අහන්න පුළුවන් හොඳේ? සිනමාව. දැන් උන් අපි යනවා ඉස්සරහට. දැන් ඉස්සරහට කියන්නේ දැන් අපි 22 වෙනිදා යනවා ඉරිදා. හරි? දේවි කුසුමාසන චිත්‍රපටය බලන්න. හරි ඉරිදා යන්නේ. කියන්නේ ස්වර්ණවාහිනී නාලිකාව අපිට අනුග්‍රහයක් ලබා දෙනවා. එදාට ෆිල්ම් හෝල් එකේ ඔයාලව සම්බන්ධ කරගනිමින් ඔයාලව
ඔයාලත් එක්ක ස්වර්ණවාහිනී නාලිකාවේ අපි ෆිල්ම් එක බලන එකත් එක්කම ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඔයාලට වොයිස් කට් දෙන්න පුළුවන්. ඒක ප්‍රවෘත්තිවල පෙන්නනවා වගේම විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලා කියුට් මීඩියා සෙට් එක දේවි කුසුමාසන චිත්‍රපටයේ නරඹන ඒක ස්වර්ණවාහිනිය පෙන්නනවා. හරි? ඒක ස්වර්ණවාහිනිය පෙන්නනවා. ඒ කියන්නේ මීඩියා කවරේජ් එකක් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් එක්ක. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද ෂූට් කරන්න කියන එකත් ඔයාලට අවබෝධයක් ලැබෙයි. වොයිස් කට් එහෙම දෙන්න පුළුවන්. ඉතින් අපි 22 වෙනි ඉරිදා තමයි සම්බන්ධ වෙන්නේ ලස්සන ෆිල්ම් එකක් බලන්න. ඉතින් හැමෝම සෙට් වෙන්න බලන්න පොඩි හිතන ලස්සන වැඩකුත් යනවනේ. ඉතින් ටීවී එකෙත් පෙන්නනවා. ඒ වගේම බොහෝ විට හොඳේ 100ක් ස්ථිර නැහැ තාම. බොහෝ විට මේ සවුන්දා මම ස්වර්ණවාහිනී නාලිකාවේ ඉන්න පුළුවන්. ස්වර්ණවාහිනී නාලිකාවේ උදේ ආයිබන් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මම එකතු වෙන්න පුළුවන්. අපි කියුට් මීඩියා සහ දේවි කුසුමාසන ෆිල්ම් එක ගැන කතා කරන්න. ඉතින් 22 වෙනි ඉරිදා හැමෝම සම්බන්ධ වෙන්න ලස්සන වැඩක් එක්ක යන්නේ වැඩේ. කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලත් එක්ක ස්වර්ණවාහිනිය ෂූට් කරනවා එදාට. ඒක මාර අත්දැකීමක්. හරි? තාම අඩු මුදලකට එදාට අපිට ෆිල්ම් එක බලන්න පුළුවන් දේවි කුසුමාසන. right. සිනමාව යනු ශ්‍රව්‍ය දෘශ්‍ය හා ප්‍රක්ෂේපණ මාධ්‍යයකි. ප්‍රොජෙක්ටර් එකකින් ගහන්න කෙලින්ම තිරයට. ප්‍රක්ෂේපණ මාධ්‍යයකි. සරලවම ගත හැකි රූපයක් සාර්ථකව සරලවම ගත හැකි රූපයක් සාර්ථකව උත්සාහයකි අපේ නෝට් එක ලියපු ළමයා පොඩ අඩු කරන් ලියලා තියෙන්නේ උත්සාහ සාර්ථකව පෙන්විය හැකි උත්සාහයක් ලෙස සිනමාව දැක්විය හැකිය සිනමාව කිසිත් නොකියයි එය පෙන්눔 කරයි අන්න එක මාර වැදගත් කිසිත් නොකියයි එය පෙන්눔 කරයි කියන්නේ රූපය තමයි ප්‍රබල හොඳේ සිනමාවේදී රූපය විෂුවල් එක තමයි පට්ට ප්‍රබල. ඒ අනුව දෙබස් වලට වඩා මෙහිදී රූප ප්‍රකාශනයට වටිනාකමක් ලැබෙන බව පැහැදිලි වේ. 1865 දී ජූලියස් මරේ නැමැත්තෙකු කැමරා තුවක්කුව නිපදවීම සමග සිනමාව ආරම්භ වීම සඳහා පදනම වැටුණි. 1891 තෝමස් අල්වා එඩිසන් නිකටෙස්කෝ යන්ත්‍රය නිපදවන ලදී. මගින් සිදු වූයේ පෙට්ටියක් හැඩති යන්ත්‍රයකට ඇස තබා චලනය වන රූප නැරඹීමයි. ලෝ පළවෙනි චිත්‍රපට ලෙස දර්ශනය වූයේ කම්හලකින් කර්මාන්ත ශාලාවකින් අර වැඩ නිම වී යන සේවකයන්ගේ එකක් තමයි ලෝකේ පළවෙනි චිත්‍රපටය. තප්පර පොඩි විනාඩි දෙකක විතර එකක් අර එකෙක් තිබ්බ ඡායාරූප කලාවනේ. අම්මට සිරි මෙන්න මේක අර සිනමාවේ ආරම්භය වුණේ මේක හොල්ලන්න ගත්තා. චලනය කරන්න ගත්තා. හරි? මුල් යුගයේ සිනමාව හුදෙක් විනෝදයේ උත්සාහ පැවතුණු මාධ්‍යයේ පළවෙනි ලෝක යුද්ධයත් සමග බිඳ වැටුණු මානසිකත්වය යලි ගොඩ නැගීමට රසවින්දන මාධ්‍යයක් ලෙස සිනමාව යොදා ගන්නා ලදී. හරි ඒක ඔයාලා දන්නවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සහ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ සිනමාව කියලා කියන්නේ අර මිනිසුන්ගේ මානසිකත්වය නගා සිටවන්න ගොඩනගාගත්තු මාධ්‍යයක් චාලි චැප්ලින් නිර්මාණය කළ චිත්‍රපටය. උදාහරණ. හරි? ඊළාට තියෙනවා සිනමාව යනු සමස්ත ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ ප්‍රමුඛතම කලා මාධ්‍යයකි. right. ලියන්න රූපවාහිනිය පැත්තේ රූපවාහිනියයි සිනමාවයි කම්පයා කරලා සංසන්දනාත්මකව අහන්න පුළුවන්. පුතේ මේක ලියලා නැත්නම් අනිවාර්යෙන් ලියා ගන්න ඉතාල වැදගත්. හරි? ලියන්න. රූපවාහිනී මාධ්‍ය පැත්තේ ලියන්න ගෘහාශ්‍රිත මාධ්‍යයකි. මේ පැත්තේ ලියන්න. ගෘහාශ්‍රිත මාධ්‍යයකි. මේ පැත්තට ලියන්න ෆිල්ම් එකක් අනිවාර්යෙන් ෆිල්ම් හෝල් එකට ගිහලා බලන්න ඕනේ. දැන් ඔයාලා කියයි නෑ අපි මේ ගෙදර ටීවී එකකිනුත් ෆිල්ම් බලනවා. ඒක නෙමෙයි සිනමාව කියන්නේ. හරි? ඒක නෙමෙයි සිනමාව කියන්නේ. සිනමාව කියලා කියන්නේ හෝල් එකට ගිහලා බලන්න ඕනේ. හරි? ගෘහාශ්‍රිත මාධ්‍යයකේ මේක ලියන්න සිනමා ශාලාවට ගොස් නැරඹිය යුතුය. නැරඹිය යුතුය. හරි? ලියන්න. කුඩා තිරයකින් රූප දක්වයි. සිනමාවේ තියෙන්නේ පුළුල් තිරයක්. විශාල තිරයක් ඔස්සේ රූප දක්වයි. රූප දක්වයි. පුතේ රූපවාහිනිය කලාත්මක භාවයෙන් අඩුයි. මොකද ඒක වශීකృత මාධ්‍යයක්. ඒ කියන්නේ වෙලෙන් දැන්වීම මනම් ටෙල් නාට්‍ය පුළුවන් තරම් ග්‍රාහකයෝ හරි ප්‍රේක්ෂකයෝ එකතු කරගන්න තමයි බලන්නේ. කලාත්මක භාවයෙන් අඩුයි. වශීකృత මාධ්‍යයක් ලියන්න. වශීකృత මාධ්‍යයක. කියන්නේ කලාත්මක භාවයෙන් අඩුයි. හරි?
ලෝකයේ ප්‍රබලතම කලා මාධ්‍යයකි. ලෝකයේ ප්‍රබලතම කලා මාධ්‍යයකි සිනමාව. හරි ලියන්න. හඬ මෙන්ම රූපය වැදගත්ය. සිනමාවේදී හඬ අදාළ නැහැ. හඬට වඩා රූපෙන් තමයි ගේම ගහන්න ඕනේ. ෆ්‍රේම්ස් වලින් ලස්සන ලස්සන කැමරා කෝණ ගන්න ඒකයි. හරි හැම කැමරා කෝණයකටම හේතුවක් තියෙනවා. 7 වෙනි පාඩමේ අපි කතා කරනවා මේක මූලික කැමරා කෝණ අපේ ළමයට ඉගෙනුවා. හරි හඬ මෙන්ම රූපය වැදගත් මේකේ රූපවාහිනී මාධ්‍ය. හැබැයි සිනමාවේදී රූපයට වැදගත් තැනක් හිමි වේ. රූපයට වැදගත් තැනක් හිමි වෙයි. රූපයට වැදගත් තැනක් හිමි වේ. හරි ඕක ලියාගන්න. ලියාගන්න. හරි රූපයට වැදගත් තැනක් හිමි වේ. හරි මේක ලියාගන්න පුතේ. මේකත් කම්පෙයාර් ප්‍රශ්නයක් මේකත් එන්න පුළුවන්. හරි එහෙනම් අද පේපර් එක ඉවරයි. ඔන්ලයින් පමණක් සම්බන්ධ වෙන ළමයිට මම රෙකෝඩින් එක දාන්නම් සහ මේ නෝට්ස් ටික වන්නම් තියරි නෝට් එක සහ මේ විස්තර කරපු ප්‍රශ්න වල මගේ අපේ ළමයි ගාව නෝට්ස් තියෙනවා. ඒ නෝට් ටික ඔයාලට දාන්නම්. ඒක පරිශීලනය කරගන්න. නැත්නම් print out එකක් ගන්න. ඒ කියන්නේ මෙහෙම PDF වගේ බලන්න අමාරු නම් print එකක් ගන්න. හරි එහෙනම් ලබන සතියේත් අපි සම්බන්ධ වෙමු. ලබන සතියේත් සම්බන්ධ වෙමු. මේ ටයිම් එකම තමයි. එහෙනම් හොඳට ඕක මේව කරගන්න. ලබන සතිය අපි 5 වෙනි පාඩමට අදාළ දේවල් ටික කතා කරන්න තමයි හිතන්නේ. ඒ කතා කරන පේපර් එක මොකක්ද කියලා මම කියන්නම්. හරි එහෙනම් අදට අපි ඉවර කරමු. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඉවර කරමු. පොඩක් කලින් ඉවර කරන්න අපේ පේපර් එක ඉවරයි. ඔන්න අද ජනමාධ්‍ය පාර්ට් එක මම කතා කරා ලොකුවට. එහෙනම් වැඩ ඉවරයි. එහෙනම් අපි ඊළඟ දවස් සෙට් වෙමු. එහෙනම් හැමෝම නැවත නැවත මේක අහන්න. ඔන්ලයින් ළමයිට රෙකෝඩින් එක දෙන්නම්. රෙකෝඩින් එකත් එක්ක අපි ඉස්සරහට වැඩේ යන් සහ සියලු නෝට්ස් ටික තියරි නෝට් එක විස්තර කරපු නෝට් එක මේ ප්‍රශ්න සවිස්තරාත්මකව විස්තර කරලා එක්සාම්පල් එක උදාහරණත් එක්ක ලියපු නෝට් එක ඔයාලට දාන්න. හරි එහෙනම් අදට ඉවර කරමු. හැමෝටම ජය වේවා. බුත් සරණයි. good night හැමෝටම.